සුබ උදෑසනක්. අපි ඉන්නේ දැන් ඉන්දියාවේ දඹදිව. දඹදිව තිබෙනා වූ ඉතාම තොටිනාම පූජා භූමියක අපි ඉන්නේ. ඒ තමයි සාංචි ස්තූපේ. ඉතින් අපිට මම ඉතා දිගු වීඩියෝ එකක් මේත් එක්ක එකතු කරනවා. මේ සජීවීව ඔබට සම්බන්ධ වුණේ මොකද ඔබට මට තොරතුරක් ඉදිරිපත් කරන්න බැරුණා ඊයේ පෙරේද දවස් දෙක තුන. මොකද අපි මේ දවස් දෙකේම ඉස්ලාම ඉන්දියාවට ආව අපි චෙන්නයි වලට දැන් දවසක්ම අපි දුම්රියෙන් ආවේ. ඊට පස්සේ දවස් හරියටම දවස් 22ක් ගත කරලා අපි බෝපාල් වලට ආවා. බෝපාල් වලින් දැන් අපි සාංචි ස්තූපයට ආවද වන්දනා කරගන්න. මේ සාංචි ස්තූපේ තමයි අපි ඉන්නේ. ඉතින් ලස්සන වීඩියෝ ටිකක් ගේන්නම්. ඔබට දැකලා නැති තැන් බොහොමයක් දැක බලා ගන්න. ඇත්තෙන්ම ඔබ වන්දනාමාන කළ යුතුම තැනක්. බෞද්ධයෙක් නම් ඔබ වන්දනාමාන කළ යුතුම ස්ථානයක්. හරිම ලස්සනයි. හරිම මේ මනස්කාන්තයි. මේ පරිසරය ගත්තාම හරිම ලස්සනට තියන් ඉන්නවා. ඉන්දියානු පුරාවිද්‍යා නිලධාරීන් මේ භූමිය ඉතාම ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ වගේම ආරක්ෂා කරනවා. මම පෙන්වන්නම් පොඩ්ඩක් ඔයාලට. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී තියලා තියෙනවා අද මේ වෙනකොට. පේනවා නේද? විශාල ප්‍රමාණයක් වන්දනා නද ලංකාව, තායිලන්තය, බෞද්ධ රාජ්‍යයන් වගේම යුරෝප් රාජ්‍යයන් වලින් මේ භූමිය වන්දනාමාන කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් අශෝක රජතුමා විසින් වේදිසා දේවිය සිහිවීම පිණිස නිර්මාණය කරපු මේ සාංචි ස්තූපය වේදිසා දේවියගේ ගම්මානයේ තමයි නිර්මාණය වෙන්නේ. අපි දන්නවානේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රට බුද්ධහම අරගෙන ආවේ කියලා. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම අරගෙන එන්න පිටත් වෙන්නේ මේ භූමියේ ඉඳලා. ඒ වගේ මේ භූමියේ තහපාල පුරාවිද්‍යාත්මක ස්ථානයක ඉඳලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේත් සංඝමිත්තා තෙරණියත් උපන් ගම පිහලා තියෙන්නේ මේ මධ්‍ය දේශයේ. නැන්ද මධ්‍ය ප්‍රාන්තය කියලා කියන්නේ මේකට. මධ්‍ය ප්‍රාන්තයේ මේක මේ චෛත්‍යරාජ වහන්සේ මේ අඩි 54ක් උසයි. ඒ වගේම අඩි 120ක ස්කම්භයකින් යුක්තයි. විස්කම්භයකින් යුක්තයි. ඊළඟට චෛත්‍ය පරිවාර චෛත්‍ය 4ක් තියෙනවා අපේ රුවන්වැලිසෑය වගේ. ඉතින් සාංචි ස්තූපය කියලා කියන්නේ ඉන්දියාවේ තිබෙන ඉතාම තොටිනාම පුරාවිද්‍යා භූමියක්. අක්කර 50 ගානක විහිදලා තිබෙන භූමියක්. ඉතින් හරි ලස්සනයි. මේක තමයි ඔබට පේන අශෝක නැත්නම් මේ සාංචි ස්තූපේ මුහුණත පේන ප්‍රධාන වාහල්කඩ. මේකේ පුරාවිද්‍යාත්මක කරුණුකාරණා කී ගණනාවක් එළිවෙන ස්ථානයක්. අපේ රටට බුදුදහම ව්‍යාප්ත වෙලා ආපු ආකාරයත් මේ ස්තම්භය සඳහන් වෙලා කියලා සඳහන් වෙනවා. මේ විදිහට පුරාවිද්‍යාත්මක භූමි රැසක තොරතුරු අපිට දැක බලා ගන්න පුළුවන්. ලස්සන භූමියක්. ඇත්තෙන් පියවියසින් දැක්කම මේට වඩා හරි ලස්සන පළාතක නැත්නම් ලස්සන භූමි භාගයක මේක පිළිලා තියෙන්නේ. අතන අපිට පේනවා අපිට මට zoom කරලා පෙන්වන්න බෑ. අපි උදේ වන්දනාමාන කරා සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලාගේ සර්වඥ ධාතු මේ අශෝක නැත්නම් මේ කියන සාංචි ස්තූපයට පරිබාහිරව නැත්නම් පරිවාර චෛත්‍යයන් ගණනාවක් තියෙනවා. චෛත්‍ය 50 ගාණක් තියෙනවා කියලා සඳහන් කළා. පරිවාර චෛත්‍ය 4ක් මූලික කරගෙන තවත් පරිවාර චෛත්‍ය 50 ගාණක් තියෙනවා. ඒක චෛත්‍යයක තිබිලා හම් වෙනවා සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලාගේ සර්වඥ ධාතුන්. ඒ නිදන් කරලා විහාරයක තැන්පත් කරලා තිබෙනවා. එයත් අපි දැක බලාගත්ත වන්දනා කරගත්තා. ඉතින් ලස්සන භූමි භාගයක්, හරිම ලස්සන මනස්කාන්ත පරිසරයක මේක තියෙන්නේ. ඇත්තෙම රුවන්වැලිසෑය සහ මේ සාංචි ස්තූපය අතර ඉතිහාසය ඒකාබද්ධ වෙනවා කියලා තොරතුරු අනාවරණය වෙනවා. ඉතින් හුඟක් පුරාවිද්‍යාත්මක සාධක වගේම සෙල්ලිපි තුළ ඒ ඉතිහාසගත තොරතුරු සඳහන් වෙන සම්පූර්ණ කළුගල්. ඔබට පේනනේ මේ පරිවාර වැටක්. මේක සම්පූර්ණ අඩි 10කට තොර අඩි 12ක විතර උස සම්පූර්ණ කළුගල් වැටක්. ඒක රෝස කිරිවානාවකින් නිර්මාණය කරලා තියෙනවා. ඊපස්සේ උඩ තියෙනවා පතයක්. ඒක සම්පූර්ණ කළුගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෛත්‍ය විශේෂත්වය තමයි චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ කළුගල්. කළුගල් වල නිර්මාණය කරලා ඒක වටා බදාම තට්ටුවක් නිර්මාණය කරලා තිබෙන තමයි පේන්නේ. ඉතින් මේ චත්‍රයක් තමයි උඩ තියෙන්නේ කොත වෙනුවට. මෙන්න මේ විදිහට ලස්සන භූමි භාගයකින් නම් තමයි අද ඔබට මම මේ හිමිදිරි උදෑසනම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද දවස පුරාම අපි මේ වන්දනාමාන කරනවා. ඔබට මේ අපි වන්දනාමාන කරන ප්‍රදේශයන් තුළ තොරතුරු දිගු ඉතින් නැත්නම් කෙටි වීඩියෝ ගෙනලා බැහැ නිසා සම්පූර්ණ වීඩියෝ එකක් මම ගේන්නම්. යන්න පුළුවන් තැන්වල සජීවීව ඔබට මේ තොරතුරු ගෙනත් දෙන්න. එහෙනම් ඔබ හැම දිනාටම සුබදායි දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාම සුවසේ ඉන්න. අපි මේ වන්දනාමාන කරගන්නා වූ කුසලයේ බලයෙන් ඔයාලට මේ කුසල් ධර්මයන් අපි අනුමෝදන් කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. කොහොමද අපි සුබ උදෑසනක් හැමෝටම.
අපි මේ ඉන්නේ ගෝසිතාරාමේ. ඊයේ සාංචි ස්තූපේ වන්දනා කරලා කිලෝමීටර් 7-800ක් ඊයේ හැන්ද 3ට අපි බස් එකට ගොඩ වුණේ. උදෑසන අද උදෑසන 7යි අපි බස් එකෙන් බහිනකොට එක දිගටම කිලෝමීටර් 700ක් අපි ගමන් කරා. ඉතින් අපි මේ වැඩම කළේ දැන් ගෝසිතාරාමේ බලන්න. ඔය කට්ටිය දැකලා නැහැ නේද? දැකපු නැති අයට පෙන්වනවා ගෝසිතාරාමේ. ගෝසිතාරාමේ දැකපු නැති අයට ගෝසිතාරාමේ බලා ගන්න පුළුවන්. ඔන්න භාගතුන් වහන්සේ වැඩ හිටපු 9 වෙනි වසර වැඩ හිටපු පුණ්‍ය භූමිය තමයි ගෝසිතාරාමේ කියලා කියන්නේ. මේ පේනවනේ පුරාවිද්‍යාත්මක නටබුන් රාශියක් මේ පුණ්‍ය භූමියේ තියෙනවා. ඒ වගේම මෙතනින් තමයි බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගේ අසමගිය නිසා පාල්ලියේ වනයේට වැඩම කරපු ස්ථානයත් මෙතන. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ යම් කුමන්ත්‍රණකාරී ශාසනික විරෝධී ක්‍රියාවන් සිදු කරන්නට මැදිහත් වුණු ස්ථාන මේ ස්ථානයේ. ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේ සමවස්සෝයෙන් 9 වෙනි වස සමාදන් වෙච්ච පුණ්‍ය භූමිය ඉඳලා තමයි සජීවීව අපි ඔයාලට මේ තොරතුරු ගෙන එන්නේ. ඉතින් හරි ලස්සන භූමියක්. ඒ වගේම මහා කෙත්යායන්, ඒ වගේම තිරුංගුයායන් මැදිකොට අද වර්තමානයේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානයේ රැක ගන්නට අපේ ලංකාරාමේ නායක හාමුදුරු ප්‍රමුඛ මහා සංඝරත්නය සුවිශාල කැපකිරීමක් කරනවා. ඉතින් පේනව නේද? තැන් වල මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සමවස්සුවෙන් වැඩ හිටපු කාලේ ගත කරපු පින් බිමක් අද මේ විදිහට නටබුන් වෙලා තියෙන්නේ. එදා කොයිතරම් ශාස්ත්‍රීයව මේ භූමිය තියෙනට ඇද්ද කියන එක පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට නම් අපිට පුදුම හිතෙනවා. මේ ඇත්තෙම දෙනෙතෙන් දැක ගන්නට ඕනේ. මොකද මේ ඔබට මේ පෙන්වන්න අපි මේ දුෂ්කර මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් දුෂ්කරතාව ඉඳගෙන ඔයාලට මම මේක පෙන්වන්නේ. ඇත්තෙම ඔය වන්දනාමාන කළ යුතුම ස්ථානයක්. ජීවිතේ අපේ තථාගත බුදු පියාණන් වහන්සේ මේ ශාස්ත්‍රීය භූමියන් තුළ කොයිතරම් හොඳින් කොයිතරම් සුදී ජනයාට දෙවි මිනිසුන්ට මේ ගැඹීර වූ ධර්මයේ දේශනා කරන්නට ඇද්ද. මේ චූටි කුටි ගොඩක් තියෙන මේ හැම කුටියකම මහා සංඝරත්නය වැඩ හිටිය නැත ආර්ය උතුමන් රහතන් වහන්සේලා වැඩ හිටියා කියන තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ කොයිතරම් මහා ප්‍රාසාදයකට වැඩ ඉන්නේ නැත්තේ. අද භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මහා ගොඩනැගිලි හැදෙනකොට ඒවා විවේචනය කරන බොහෝ ඇතමුන්ට හොඳම සාක්ෂි තමයි බුදුහාමුදුරුවෝ ඉතා හොඳ ශාස්ත්‍රීය භූමියක හොඳ ගොඩනැගිලි පරිසරයක තමයි උන්වහන්සේගේ ගම්බීර දහම දේශනා කළේ. ඒ වගේම රජ සිටු මැතිවරු ඒ ගම්බීර දහම දේශනා ශ්‍රවණය කරන්න පැමුණේ අන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්මයේ දැක බලා ගන්න පැමුණේ මේ වගේ මහා විශාල වූ ප්‍රාසාදයන් තුළට. ඉතින් හරි සතුටුයි. ඉතින් අපි අද මේ වන්දනාමාන කටයුතු ටික සිද්ධ කරගෙන අපි තවත් මේ ස්ථානයට සමීපව තිබෙන බොහෝ ස්ථාන දැක බලා ගන්නට වැඩම කරනවා. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලට මේ ස්ථානය පෙන්වමින් ඒ පූජනීය භූමින් පෙන්වමින් ඔබට තොරතුරු ගෙන එන්න. එහෙනම් සුබ දවසක්. කොහමද? අපි ඔන්න හරියටම 12යි. අපි දැන් මේ වෙලාවෙ ඉන්නේ පාර්ලෙයේ වනේ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගේ අර ජලය මූලික කරගෙන නේද? අසමගියටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට අවවාද කරන උන්වහන්සේලා සමගි වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පාර්ලෙයේ වනයට එනවා. මෙහිදී උන්වහන්සේට මේ පිටු ආදී පූජා කරමින් වනසතුන් උදව්පකාර කරා කියලා කියන්නේ අපේ බෞද්ධ සාහිත්‍ය ඉගෙනගෙන තියෙනවා. ඔයාලා දැකලා නැහැනේ පාර්ලෙයේ වනේ මහා කඳු සිකරයක් තරණය කළා තමයි මේ කඳු මුදුර ගොඩ වෙන්න තියෙන්නේ. ඔයාලට ඉතින් පාර්ලෙයේ වනේ මම පෙන්වන්න ඕන නිසා පොඩ්ඩක් සජීවීවම ඒක පෙන්වන්න සූදානම් වෙන්නේ. මම බලන්නකෝ පාර්ලෙයේ වනේ. අර පේන්නේ යමුනා ගන්තෙර. ඔයාලා පේන්නේ විශාල භූමි භාගයක පැතිරලා තියෙන යමුනා ගන්තෙර. එන් පස්සේ මේ පේන්නේ ඒ කඳු සිකරය. අපි සිරීපාද නැග වගේ පේනවාද අර ඈත තියෙනවා මේ මාර්ග පද්ධතිය. පඩිපෙල් පද්ධතියක්. ඒ පඩිපෙල් පද්ධතිය තරණය කරගෙන තමයි මේ කඳු මුදුනට එන්න තියෙන්නේ. දැන් මේ කඳු මුදුනේ තමයි පාර්ලෙයේ වනයේ පිහිටලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සමවස්සෝයෙන් ටික කාලයක් මේ වනපෙතේ වැඩ වාසය කරා කියන්නේ ඓතිහාසික කරුණු නැත්නම් බෞද්ධ සාහිත්‍ය තොරතුරු කියාපානවා. ඉතින් එයාත් ඔබට පෙන්වන්න ඕන නිසා තමයි කල්පනා කරේ. දැන් මේ ඔක්කොම හින්දුන් විසින් ආක්‍රමණය කරලා තියෙන මේ භූමි පේනව නැහෙනවත් සද්දෙත් ඔයයන් මේ වෙනකොටත් හින්දු කෝවිලක පූජාවක් පැවැත්වෙනවා. අර මහා පල්ලෙහා භූමිය නම් තමයි මේ කඳු තරණය කරගෙන මේ භූමි භාගයට ආවේ. තවත් එහාට මෙහාට යන්න තියෙන දැන් යන්න බැහැ මහන්සි. හරිම මහන්සි. බොහෝ ප්‍රදේශයක් තරණය කරගෙන අපි ආවේ. ඉතින් මෙන්න මේ විදිහට අද හින්දුන් විසින් මේක ආක්‍රමණය කළත් අතීතේ අපේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයට පත් වුණ භූමි භාගයක් තමයි මේ පාර්ලෙයේ වනය කියලා කියන්නේ. තාමත් මේ භූමියේ මේ වද බැඳපු සංකේත තියෙන වගේම ගල් ලෙන් තියෙනවා බොහොමයක්. ඒ වගේම මිටිආවතක් පහළ මිටිආවතක් තමයි පේන්නේ. ඉතින් මිටිආවතේ අද හින්දු කෝවිල් බොහොමයක් දැක ගන්න තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ භූමිය හරි කාර්කස ප්‍රදේශයක්.
අවුරස්මිය දරා ගන්න බෑ. ඉතින් අපේ අම්මලා හරිම අමාරුවෙන් අපහසුයෙන් මේ භූමිය තරණය කරේ. ඉතින් අකට පේනවා බොහොම අපහසුයෙන් තරණය කළා මේ අම්මලා. එන තව ඈත විශාල සිරිපාල අපේ හරියට සීගිරිය වගේ සීගිරි ගල මුදුන වගේ විශාල භූමි භාගයක පිටිලා පැතිලා යනවා. හැබැයි ඉදිකිරි මුකුත් නැහැ මේ ගල මුදුනේ. ජෛන පන්සලක් තියෙනවා නැත්නම් ජෛන කොවිලක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ භූමි භාගය අද නෂ්ටාවශේෂ වෙලා තිබෙන්නේ. එහෙනම් ඔන්න ඔයාලට බුදුහාඳුර වැඩ වෙසපු පාර්ලිය වනයත් මම ඔයාලට පෙන්නුවා. එහෙනම් අපි ඊළඟ සිද්ධාස්ථානයේ සජීවීවම ඔයාලට පෙන්වන්නම් පුළුවන් විදිහට. එහෙනම් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි දැන් ඉන්නේ සාරානාත් ප්‍රදේශයේ. මිගදා ඉසිපතන මිගදාය කියන ප්‍රදේශයේ තමයි අතීතයේ අපි හඳුන්වපු මේ සම්මුඛ චෛත්‍ය අභියස තමයි අපි ඉන්නේ. පේනව නේද? ලස්සන පුදබිමක්. ඒ වගේම මේ පුදබිමේ තිබෙන විශේෂ වූ කාරණා කීපයක් තිබෙනවා. මම මේ කෙටි වීඩියෝ එකකට සජීවීව ගෙන වෙලාවේ ඒ කාරණා ටික ඔයාලට මතක් කරන්න සූදානම් වෙන්නේ හේතුව ඇත්තම මේ ඉන්දියාවට අපි හැමෝටම එන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉතින් හැමෝටම එන්න බැරි වෙන අවස්ථා තියෙනවානේ. ඒ නිසා අපේ වීඩියෝ බලන්න මේ අපේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට අපි මේ ලංකාවේ සහ ලෝකෙත් නරඹන තැන්, දකින්න තැන්, අපේ ඇස් දෙකට පෙනෙන තැන් ඔයාලටත් පෙන්නලා ඔයාලටත් මේ පින් අනුමෝදන් කරන තමයි අපි සූදානම් වෙන්නේ. මේ චෛත්‍යයේ අභියස තමයි අපි හියුන්සෑන් භික්ෂුන් වහන්සේ සහ ආදී පුරාවිද්‍යාඥයින් සොයාගෙන තිබෙන තොරතුරුත් එක්ක අපේ පස්වග මහාන බුදුජාම වහන්සේ ප්‍රථම නැත්නම් ධර්මය අවබෝධ කරගෙන ඒ ගම්බීරව ධර්ම අවබෝධ කරගෙන මම මේ ධර්මයේ කාර්යද දේශනා කරන්න කියලා පළමුව හොයනවා. එනකොට උන්වහන්සේට පේන්නේ උන්වහන්සේගේ ප්‍රථම ගුරුවරු දෙන්න ආරාම කාරාම් සහ උද්දකරාම් පුත්ත කියන තවුසන් දෙදෙනාට මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා. බලනකොට මේ ධර්මයේ දේශනා කරන්න ඒ අය ජීවිතුන් අතර නැහැ. ඒතෝ මිය පරලොව ගිහිල්ලා. ඊට පස්සේ බලනවා උන්වහන්සේට උපස්ථාන කරපු පස්වග මහණුන් ජීවත් වෙනවද කියලා. ඇත්තම පස්වග මහණුන් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. බුදුජාම වහන්සේ පා ගමනෙම උන්වහන්සේලා සොයාගෙන වැඩම කරනවා. උන්වහන්සේ වඩිනවා ඈතදීම දකින්න පස්වග මහණුන් තීරණය කරන්නේ අර දුෂ්කර ක්‍රියා අතහැරලා මැදුම් පිරිතට ආපු ගෞතම නැත්නම් බෝ සිද්ධාර්ථයන් වහන්සේ සිද්ධාර්ථ බෝධිරාජ වහන්සේ පරාජය බාර අරගෙන මේ සසර දුකෙන් අත මිදෙන මාවත හොයාගන්න බැරුව නැවත අපි ගාවට එනවයි කියලා. ඒ අවබෝධයෙන් උන් තීරණය කරනවා අපි සැලකිලා ශාක්‍ය වංශේ කුමාරයෙක් නිසා පුංචි ආසනයක් විතරක් පනවමු. නැත්නම් ගරු ගම්බීරතාවයන් ඒ වගේම සැලකිලි බහුමානයන් නොදක්වා සිටමු කියලා. ඒ අවස්ථාවේ බුදුහාමුදුර සමීප වෙනකොටම දකින්න දෙයක් තමයි ඒ පස්වග මහණුන් විසින් ආසන පනවනවා, ඒ වගේම පැන් තියනවා, ඒ වගේම දුරදිගම පාසිවුරු ගන්නවා. මේ විදිහට බුදුජාම වහන්සේගේ නොදැනුවත්වම ගෞරවය ඇති කරගන්නවා. ඉන් අනතුරුව බුදුජාම වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින් පස්වග මහණුන්ට මේ ගම්බීර වූ දහමේ තිබෙනා වූ යථාර්ථය පැහැදිලි කරලා දෙනවා. ඉතින් අන්න ඒ පින් බිම නැත්නම් අන්න ඒ සිදුවුණු කාර්යයන් ඒ ශාසනික ඉතිහාසයේ සිදුනා වූ වටිනා කාර්යයන් සිදුවන පින්වන්තම භූමිය තමයි ඔයාට මේ පේන භූමිය. ඒ තමයි මේ උතුම් ස්තූපය. ඉතින් අද වෙනකොට යම් බිඳවැටීම් වලට ලක් වෙලා මොකද මේ වටපිටාව හුඟක් හින්දුන් විසින් ආක්‍රමණය කරලා තියෙන නිසා බෞද්ධ අපේ සාරානාත් බෞද්ධ විහාරස්ථානයේ අපේ නායක හඳුනහස අපි මුණ ගැහුණා. උන්වහන්සේ ඇතුළු ඉන්දියානු රජයේ පුරාවිද්‍යාත්මක ආයතන මේ රැක ගන්න ආරක්ෂා කරන ගොඩාක් වෙහෙසක් ගන්නවා කියලා අපි දැක්කා. ඇත්තෙම අපේ ඉන්දියානු රජයේ විසින් මේ බෞද්ධ උරුමය රැක ගන්න හරි කැප වුමනාවකින් කටයුතු කරන බව හරි ලස්සනට මේ භූමියෙන් තියාගෙන පිරිසුදුව පවිත්‍රව මේ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉතින් අපිටත් ඇත්තම පණිවිඩයක් දෙන්න ඕන අපේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපේ උරුමයන් අපි රැකගත්තොත් තමයි අපිට අනාගතයේ අපේ රට පිළිබඳව දැක්මක්, අපේ රට පිළිබඳව කියවීමක් අනාගත පරපුරට ඇති වෙන්නේ. ඉතින් ඉන්දියානු ජනතාව ඇත්තම අපි දකිනවා සුවිශාලව ඉන්දියානු ජනතාවක් මේ පුදුබිම් වන්දනාමාන කරන්නත් ඒ වගේම ආරක්ෂා කරන්නත් කැප වෙනවා. ඒ අතර අපේ කොහේ රටකත් ඉන්නවනේ ඉතින් මේ නොහබිනා ක්‍රියා කරන අය. ඉතින් මේවා විනාශ කරන්නත් පිරිසක් ඉන්නවා. හැබැයි මේවා රැක ගන්න බොහෝ කැපකිරීමක් ඉන්දියානු රජය විසින් සිදු කරනවා කියලා අපි දැක්කා. ඉතින් හරි ලස්සන ස්තූපයක් මේ ස්තූපය වන්දනාමාන කළා අපි. ඔබටත් අපි මේ ස්තූපය වන්දනාමාන කිරීම තුළින් ලබාගත් කුසලයේ ආශිර්වාදයේ පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඉන්නේ මේ පස්වග මහණුන් දෙසා බුදුජාම වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරපු උතුම් පින්බිමේ සිටයි ඔබව සජීවව හමු වෙන්නේ. එහෙනම් අපි ඊළඟ පුදුබිමේදීත් ඔබට තොරතුරු ගෙන එන්න. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුබ දේශනක්. අද දෙන්න තාමත් වටිනා උතුම් පුණ්‍ය භූමියකට අපි පැමුණුනේ.
ඒ තමයි ඔබ දන්නවා අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව නගා සිටුවීම සඳහා සුවිශාල කැපකිරීමක් කරපු. ඒ වගේම සිංහල ජාතියට පරාජිත වූ සිංහල ජාතියක් නගා සිටවන්නට සුවිශාල වූ කැපකිරීමක් කරපු බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමා. එතුමා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු සුවිශාල වූ කැපකිරීම ඇත්තෙන්ම දැක බලා ගන්න ඉන්දියාවට මෙන්නට ඕනේ. නව මූලගන්ධ කුටි විහාරයේ අභියසින්දන් තමයි අපි මේ සූදානම් මේ ඔබට මේ සජීවීව සම්බන්ධ වෙන්නේ. අපි තථාගත බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් අරඹය දේශනා කරපු ප්‍රථම මංගල ධර්ම දේශනාව සිදු කරපු ඉසිපතනාරාම මිගදායේ ඉඳන් නොදුරින් පෙනෙන මේ පුණ්‍ය භූමිය නිර්මාණය කරන්නට යෙදුනේ අපේ අනගාരിക ධර්මපාලතුමා. නා මූලගන්ධ කුටි විහාරයේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ අසිරිමත් පින්බිම ඇත්තෙම දැක බලාගෙන පුණ්‍යානුමෝදනා කරගන්න තිබුණා නම් කොයිතරම්නම් වාග්යක්ද. ඔබට මම පෙන්වන්නේ මේ වටිනා උතුම් පින්බිම දෙනෙතෙන් දැක බලා ගැනීම අපි ලැබපු මහා වාග්යක්. තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ නිර්මල දහම ආරක්ෂා කරගන්නට අපේ රටේ පහළ වුණ පිනට පහළ වුණ ඒ අනගාരിക ධර්මපාලතුමා මේ ඉන්නේ අපේ අශෝක අධිරාජ්‍ය. ඉතින් අශෝක කුළුණ අධ්‍යාත්මික දරාගෙන සිව් හෙලේටම නැත්නම් සිව් දිසාවටම මේ නිර්මල බුදුදහම පැතිරේවා යන අදහසින් එදා කටයුතු කරපු ධර්මාශෝක අධිරාජ්‍ය මේ වැඩ ඉන්නේ අපේ අනගාരിക ධර්මපාලතුමා. මේ නව මූලගන්ධ කුටි විහාරයේ අභියස ඉසිපතන මිගදායේ එතුමාගේ පිරිරුව තනාගෙන පුෂ්පෝපහාර දක්වනවා. ඉතින් එතුමා විසින් නිර්මාණය කරන්නට යෙදුන මේ රමණීය වූ පුණ්‍ය භූමිය අද දහසකුත් දෙස් විදෙස් මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන පුණ්‍ය භූමියක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් අපි කොයිතරම්නම් වාග්යවන්තද. හෙළයේ පහළ වුණ මහා බෝසත් වරේක් මේ සම්බුද්ධ ශාසනය නගා සිටවන්න සුවිශාලෝ කැපකිරීමක් කරපු ඒ මහා හෙළ විරුවානන් අනගාരിക ධර්මපාලතුමාණන් විසින් ඉදි කරන්නට දුන්න මම සුවිශාල මේ කැමරා ඇසට හසු නොවුනත් මහ විශාල විහාර සංකීර්ණයක් මේ සංකීර්ණ නිර්මාණය කරමින් අපේ ආර්ය තථාගත බුදු පියාණන් වහන්සේගේ අරුත්මන් වහන්සේගේ සර්වඥ ධාතුන් නිදන් කොට මේ මහා විහාර මන්දිරය තනලා තිබෙනවා. ඉතින් අපි අද දවසෙත් සූදානම දවස පුරාවටම මේ උතුම් පින්බිම වන්දනාමාන කරමින් අපි නොදකපු තැන් දැක බලාගෙන ඔබට සතුටු සිතින් ඒ දැක බලාගෙන පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරගන්න අවශ්‍ය වටපිටාව සලසලා දෙන්න. ඇත්තෙන්ම තථාගත බුදු පියාණන් වහන්සේගේ නිර්මල වූ බුදුදහම පැතිරුණ මේ වටිනා පින්බිම දැක බලා ගැනීම හරිම සතුටුයි. මේ වනමල් පිපිලා සුවඳවත් වෙන මේ පින්බිම කොයිතරම්නම් මනස්කාන්තද කියලා දැක බලා ගන්නට පැමිණීමම ඔබට වටිනවා. ඉතින් කෙදිනක හෝ ඔබ මේ පුණ්‍ය භූමිය දැක බලාගෙන වන්දනාමාන කරන්න පැමිණෙන්න. හරි ලස්සන වූ ඩේලියා මල් පඳුරකුනුත් මේ පුණ්‍ය භූමිය සුවඳවත් වෙලා තියෙනවා. ඒකත් ඔබට පෙන්නමින් අද දවසේත් මේ වටිනා පින්බිම ඔබට පෙන්වන්න සජීවීව අපි කටයුතු කරනවා. ඉතින් ඔබ හැමදෙනාටම අපි මේ කරන්නා උතුම් පින්වල බලයෙන් මේ සසර දුකෙන් එතරව චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමදෙනාටම තුරුණන් සරණ ප්‍රාර්ථනා කරමි. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොහොමද අද අපි ඊටමත් විශේෂ ස්ථාන කීපයක් සිද්ධාස්ථාන කීපයක් වන්දනා කරන්න යන ගමන ඒ අතරෙදිත් බොහෝ පිරිසක් මේ පේනවාද වියට්නාම් වගේ මට පේන්නේ බොහෝ පිරිසක් තථාගත බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්න මේ පූජා භූමියට වැඩම කරලා තියෙන අවස්ථාව. හරිම ශ්‍රද්ධාවෙන් හරිම ගෞරවයෙන් තථාගත බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබපු මේ පුණ්‍ය භූමිය වන්දනා කරන දෙස් විදෙස් බොහෝ ජනතාවක් මේ පුණ්‍ය භූමියට පැමිණෙනවා. ඉතින් එයයි හරිම ශ්‍රද්ධාවෙන් හරිම ගෞරවයෙන් වන්දනා කරනවා. අපි කතා බහ කරනවා. ඉතින් අද දවසේ අපේ පිරිසත් මේ මෙසිට අරණ සිට ඒ වගේම විවිධ ප්‍රදේශයන් ලංකාවේ නියෝජනක අපි ලංකාවේ ඉඳලා මේ ස්ථානට වැඩම කරන්නට යෙදුනේ අපේ තථාගත බුදු පියාණන් වහන්සේ ඒ ගම්බීර වූ ධම්ම දේශනා කරපු ස්ථානයෙන් දැක බලා ගන්නට. එහෙනම් ඔබට පේන මේ කුටිය විශේෂ වූ පරිශ්‍රයක්. ඒ තමයි මෙතන තමයි යසකුල පුත්‍රයා. ඒ කියන්නේ ප්‍රථම රහත් 69 අතර පස්වග මහණුන්ගෙන් පස්සේ 6 වෙනි ශ්‍රාවකයා බවට පත් වෙන යසකුල පුත්‍රයා. යසකුල මේ මහරහතන් වහන්සේ නැත්නම් යසකුල මහරහතන් වහන්සේට පළමුවෙන්ම ධර්මයේ දේශනා කරන්නට තිසරණේ පිහිටපු ස්ථානය තමයි මේ පුණ්‍ය භූමිය. ඒ වගේම මගේ පිටුපස්සෙන් පේනවා ධම්මික විහාරය.
මගේ පිටිපස්සෙන් පේනවා ධම්මික විහාරය නැත්නම් ධම්මික සෑය. ඒ වගේම විශේෂ වූ ස්ථානයක් ඔබට පෙන්වන්න පුළුවන්. ඒ තමයි ඔබට පේනවා ඈතින් පේන සුගන්ධ නව නැත්නම් මූලගන්ධ කුටි විහාරය. ඇත්තම මූලගන්ධ කුටි එක විහාරයයි තියෙන එකන බුදුරජාණන් වහන්සේ පළවෙනියම වස් සමාදන් වෙලා වැඩ වාසය කරපු ස්ථානය තමයි මේ මූලගන්ධ කුටි විහාරය. අනිත් ඒවාට අපි කියන්නේ සුගන්ධ කුටි විහාර කියලා. බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම වස් සමාදන් වෙලා වැඩ වාසය කරපු කුටිය තමයි තියෙන එක. පසුව අශෝක ස්තම්භය පිහිටවනවා. එතන අඩි 100 ගානක විහාර මන්දිරයක් තැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු පළමු මූලගන්ධ කුටි විහාරය තමයි පේන්නේ. එබැවින් ඔබට මේ පේන ස්ථානය ඔබට පේන විශේෂ ස්ථානයක්. ඒ තමයි අපි ඊයේත් ඔබට පෙන්වන පස්වග මහණු මුණ ගැහිච්ච ස්ථානය. දැන් මේ පේන්නේ ඔබට බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් ආරම්භය මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවතුන් සූත්‍රයේ ධම්සක්පවතුන් සූත්‍රයේ දේශනා කරපු පුණ්‍ය භූමිය තමයි මේ ඔබට දැක බලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ විදිහට ඊටමත් රමණීය පුණ්‍ය භූමියක මේ සිද්ධාස්ථාන ගණනාවන් පිහිටලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි අද දවස් ඇත්තෙම අපිට මේ පුණ්‍ය භූමියෙන් දැක බලාගෙන වන්දනාමාන කරන්න ලැබීමත් ඇත්තම ලොකු භාග්යක්. සමග ඔබට හැමදාම නිතරම ආරාධනා කළේ එන්න මේ උතුම් පුණ්‍ය භූමිය දැක බලා ගන්න වන්දනාමාන කරගන්න. හරිම සතුටෙන් ඔබට පින්දහම් කරගන්න පුළුවන්. හිත නිවෙන තැනක් ඇත්තෙම තථාගත බුදු පියාණන් වහන්සේලාගේ පාදස්පර්ශයටපත් වෙච්ච තැනක්. අන්තිම පසේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයටපත් වෙච්ච තැනක් මිගදාය. ඉතින් මුවන්ගෙන් පිරිච්ච මුවන් සඳහා වෙන් වෙච්ච භූමි භාගයක්. හරිම ලස්සනයි. හරිම මනස්කාන්තයි. ඒ වගේම තථාගත බුදු පියාණන් වහන්සේගේ ගම්බීර දහම මේ පුණ්‍ය භූමියේ හැව පිරිරැව් දෙන්නට ඇති. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය මේ පුණ්‍ය භූමිය තුළ ලැබීම තුළින් අපිට පින් සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි හරි සතුටෙන් අද මේ හැමෝම වන්දනාමාන කළේ. ඔබටත් මම මේ පෙන්වුවේ ඔබටත් දැක බලාගෙන සතුටෙන් මේ පින් අනුමෝදන් වෙන්නට. ඉතින් ඔබට අද දවසේ අපිට වන්දනාමාන කරන්න තිබෙන පූජනීය භූමි ටික තමයි උදේම වන්දනාමාන කළේ. ඔබට අපි ආරාධනා කරන්නේ මේ සාදු සිතින් මේ පින් අනුමෝදන් වෙන්න. මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ගම්බීර දහම ලෝකෙට බෙදා හරපු පුණ්‍ය භූමිය. මෙතන ඉඳන් තමයි ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරය සඳහා සංවිධානය කළ බුදුරජාණන් වහන්සේ. ඒ පසු කාලීනව මුස්ලිම් ආක්‍රමණත් එක්ක මේ සුද්ධ භූමීන් විනාශ මුඛයට ඇද දාලා ගෙන් තන. ඒ වගේම භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් එකතැන ඝාතනය කරලා තිබෙනවා. නමුත් පසු කාලීනව නැවත වතාවක් සම්බුද්ධ ශාසනය නගා සිටවන්නට මේ රාජ්‍ය නැත්නම් රජවරුන් සිටු මැතිවරුන් කටයුතු කළ බව ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගේ මේ පුණ්‍ය භූමි වන්දනා කිරීමේදී අපි විශේෂයෙන් සිහිපත් කර යුතුයි අපේ බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමා නොහිටින්නට මේ පුණ්‍ය භූමි දෙස් විදෙස් අපි කාටත් වන්දනාමාන කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ මහා මහා දේවමිත්ත නමින් පසු කාලීන පැවිදි වෙන අනගාരിക ධර්මපාලතුමාණන් අපි නිරන්තරයෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරගත යුතුයි. මොකද ඉන්දියානු රජය මේ සඳහා පොළඹවමින් අපේ මහා බෝධි සමාගම පිහිටවමින් මේ නිර්මල වූ තථාගත දහම ලෝකයේ ස්ථාපිත කරන්නට නැත්නම් ලෝකයට බෙදා හරින්නට මේ සිද්ධාස්ථාන වැඳ බලාගෙන වන්දනාමාන කරන්නට සදැහැති අපි හැමදෙනාටම පින්දහම් සිද්ධ කරගන්නට අනගාരിക ධර්මපාලතුමා කරපු මහා විශාල කැපකිරීමට අපි සදා ණයගැති නිසා උන්වහන්සේට එතුමානන්ට අපි සාදු සිතින් මේ වන්දනාමාන කරන්නා වූ කුසලයේ බලයෙන් පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. ඔබටත් ඒ සිතවිලි පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවදා හෝ දවසක ඔබත් මේ සුද්ධ වූ භූමින් වන්දනාමාන කරමින් සසර දුකෙන් අත මිදෙන්නට අවශ්‍ය කුසල ධර්මයන් පුරන්නට එක්වන්නයි කියලා අපි මතක් කරනවා. එහෙනම් අද දවසේ අපි වන්දනාමාන කටයුතු මෙතන නිමා කරනවා. අද අපි බොහෝ දෙනා අපිත් එක්ක ආපහු සිල් සමාදන් වෙලා තියෙන. ඉතින් ඒ වතාව සිද්ධ වෙනවා. එස හවසත් ඔබට වන්දනාමාන කරන යන තැනක් හම්බ වුණොත් තොරතුරු පෙන්වන්න. එහෙනම් ඔබ හැම දිනාටම සුබදායි දවසක්. කොහමද අපි දැන් ඇවිත් ඉන්නේ සුජාතාව කිරිපිඩු දන් දුන්න නැත්නම් බෝසතාණන් වහන්සේ බෝසත් ජීවිතේ ගත කරමින් ඉන්න අතරේදී නැත්නම් දුෂ්කර ක්‍රියා කරමින් ඉඳලා මැදුම් පිළිවෙතට ඇවිල්ලා මේ ධර්මයේ ගැඹීර දහම අවබෝධ කරගන්නට මහා උත්සාහයක් දරමින් ඉන්න වෙලාවේ සුජාතාව කිරිපිඩු පූජා කරනවා. අපි දන්නවනේ කතාව. ඉතින් මෙන්න මෙතන තමයි සුජාතාව කිරිපිඩු දන් දුන්නා කියලා කියන්න සාක්ෂි සහිතව අද පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙන තැන. ලංකාවෙත් කිරිපිඩු තැන් දීපු තැන් තියෙනවා, ඊළඟට බුදු වෙච්ච තැන් තියෙනවා,
බෝසතාණන් දුෂ්කර ක්‍රියා කරපු තැන් තියෙනවා අනේ ඉපදිච්ච තැන් තියෙනවා බුදු වෙච්ච තැන් තියෙනවා ඒවත් අද වර්තමානයේ ඔය විවිධ පුජ්‍යලෝ මත දරලා තිබෙනවානේ. හැබැයි ඉන්දියාවට එන්නම ඕනේ, දඹදිවට එන්නම ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ චරිතය, බුදු චරිතය පිළිඹු වෙන ස්ථාන දැක බලා ගන්න. ඇත්තෙන්ම පුරාවිද්‍යාඥයෝ අවුරුදු 100,000 ගානක්, අවුරුදු 2500ක ඉතිහාසය මැනවින් ඉවර කරගෙන තියෙනවා, සාක්ෂි සහිතව, පුරාවිද්‍යාත්මක තොරතුරු සහිතව. ඉතින් ඒ නිසා අපිට ඒවට අර්ථකථන කර විවරණ කරන්න අවශ්‍ය නැහැ. සත්‍ය පිහිටා දැක ගන්න පුළුවන් මේ ස්ථාන පැමුණාන් පස්සේ. ඇත්තම දුෂ්කරම ප්‍රදේශයක්. මේ ප්‍රදේශයට එනකොට අපි දැක්කේ ඒ දුෂ්කරභාවය, මිනිසුන්ගේ දුෂ්කරතාවය, දුප්පත් භාවය, දරිද්‍රතාවය, හරිම දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශයක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිත. ඉතින් දෙස් විදෙස් බොහෝ ජනතාවක් මේ සුජාතාව කිරිපිටු දන් දීපු ස්ථානේ දැක බලා ගන්න පැමිණෙනවා. ඉතින් අපිත් පැමිණුණා. ඔයාලට මම පෙන්වන්නේ ඔබට දැක බලා ගන්න සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න. ඉතින් අපේ අම්මලත් ඇවිල්ලා මේ සුජාතාව කිරිපිටු දන් දීපු ස්ථානේ දැක බලාගෙන වන්දනාමාන කටයුතු සිදු කරනවා. ඉතින් අපේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථානෙට බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථානට ගියා. හරිම දුෂ්කර වූ ගමනක්. ඇත්තම මේ පළාතම හරිම දුෂ්කරයි, හරි කරකසයි, හරිම ගොවිතැන්පත් කරමින් සාර්ථකත්වයක් තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ ජාතිකතාවය නම් තාමත් මැනවින් වැඩි. ඒ වගේම අපි දැක්කේ පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියා දක්වා වැඩි මහල්ලා දක්වාම දරිද්‍රතාවයෙන් පෙළෙමින් උන් ආහාර හිඟා කමින් යාචක මේ යෙදෙන ප්‍රදේශයක් අපි දැක්කේ. කෙසේ වෙතත් තථාගත බුදු පියාණන් වහන්සේගේ කාලස්පියමාව තුළ ශාස්ත්‍රීයව මේ භූමි තිබුණා කියන තොරතුරු අපි අනාවරණය වෙනවා. ඉතින් හරිම සතුටින් අපි මේ ගමන ගියා. මොකද සිග්නලුත් මේ සම්පූර්ණයෙන්ම අඩුයි. මේ පැත්තට අන්තර්ජාල පහසුකම් ගොඩක් විරලයි. කෙසේ වෙතත් අද දවසේ අපි මේ විදිහට දෙපේන අපේ මුහුණ දැක්කම හරිම කරකව වෙලා හරිම දුෂ්කර ප්‍රදේශයක්, හරිම අපහසුයි, එහෙස කරයි. නමුත් අපි ඔබට මේ අපි දකින්න තැන්, අපි වන්දනාමාන කරන තැන් අපි සියසින් දැකලා අපි තනියෙන් පින් අනුමෝදන් කරගන්න නැතුව ඔබටත් දැකලා සතුටෙන් මේ පින් අනුමෝදන් වෙන්න තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා අපි දඹදිව වන්දනා කරපු ගමනේදී අපිට පුළුවන් හැම අවස්ථාවකම අපි ඔබට තොරතුරු ගෙන ආවා, තොරතුරු පෙන්නවා. මේවා දැකලා බලලා සතුටෙන් ඔබත් පින් අනුමෝදන් වෙන්න පේනවානේ. මම දැන් පෙන්වන්නම් ඔබට මේ වටිනා භූමිය. පේනවානේ දෙස් ජනතාවකින් පිරීලා තියෙන්නේ මේ භූමිය. සිංහලත් දන්නා මේ ඉන්න අය හොඳට ව්‍යාපාර කරන අය හොඳට සිංහල දන්නවා. ඔන්න පේනවානේ මේ විදිහට මේ සුජාතාව කිරිපිටු දන් දීපු ස්ථානේ. මෙතනින් සුජාතාව කිරිපිටු වරඳලා තමයි බුදුහාමුදුරු සත්‍ය පිළිබඳ අධිෂ්ඨාන කරමින් සමාසුවෙන් අජපර කුමර වැඩ ඉන්නේ උතුම් බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනාවෙන්. එහෙනම් අපි හෙට දවසේ පෙන්වන බුද්ධ ගයාවට අපි වටිනාම තැනට මේ ගම මගේ හෙට පිවිසෙනවා. එහෙනම් එතෙක් ඔබ හැම දිනාටම තුන්වන්ගේ සරණයි. සුබෝදෑසනක් වේවා. කොහොමද? අපි ඉන්නේ සිරිපාද වගේ තැනක. ඒ තමයි ගුරුගාවල අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනුවම් පාපු තැනට. ඉතින් ඇවිල්ලා ඉන්නේ. ඔයකට පේනවා ඇති මේ මහා කඳු සිකරය තරණය කරගෙන ආවා පේනවානේ පල්ලෙහා භූමිය. ওই භූමියේ සූම් කරන්න විදිහක් නැහැ මට මේක. මේ භූමිය තරණය කරගෙන තමයි අපි මේ කඳු සිකරය ආවේ. ගොඩනගුණේ මෙන්න මේ ස්ථානේ දැක බලා ගන්න. ඉතින් කිලෝමීටර් ගාණක් පයින් කඳු සිකරය තරණය කරගෙන දහස් ගණන් බැතිමුතු මේ ස්ථානේ වන්දනා කරන්නේ මූලික වූ කාරණාවක් හේතුපාදක කරගෙන. දැන් ඊයේ දවසේ නම් අපිට සජීවව ඔබට තොරතුරු ගේන්න පෙන්වන්න බැරි වුණා මට. හේතුව අපි හිටියේ බුද්ධ ගයාවේ. ඉතින් බුද්ධ ගයාවේ කිසිම දෙයක් සජීවව වටිගත කරන්න දෙන්නේ නැහැ. කැමරාවක් ෆෝන් එකක් ගෙනියන්නවත් දෙන්නේ නැහැ. ඉතින් මේ ස්ථානෙට අද දවසේ ආව වෙලාවේ අපිට කට්ටිය සජීවීව තොරතුරු ගෙනත් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මම හැම තොරතුරක්ම ඔයාලට ගේන්නේ. ඇත්තෙන්ම අපේ පේජ් එක නරඹන අයට දඹදිව වන්දනා කරගන්න බැරි වෙන අයට දැකලා සාදු සිතින් මේ පින් අනුමෝදන් කරන්න. අපි තනියෙන් දැකලා පින් අනුමෝදන් කරගෙන යනට වඩා ඔයාලා මේ වීඩියෝ එක බලලා සතුටු වෙලා පිනක් අනුමෝදන් කර ගැනීම එක පරමාර්ථයක්. මොකද මේ ස්ථානයේ පිළිබඳ පුංචි තොරතුරු ටිකක් මම ඔයාලට කියනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ දූතාංග ධාරීන් අතර අග්‍රස්ථානය ලැබපු මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ රුවට සමාන රුවක් තිබුණු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශරීරය නිසාම උන්වහන්සේට බොහෝ අපහසුතාවන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ලක්ෂණ 7කින් සමලංකృత වෙච්ච ශරීරයක් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබුණේ. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් විමසන බුදුහාමුදුරනේ මට සිදුවෙන අපහසුතාවන් මගේ හරව ගන්නට මට ඔබ වහන්සේගෙන් ඈත් හිමාල පර්වතයේ ඔබ වහන්සේ පිරිනොම් පානතෙක් වැඩවසන්නට අවසර දෙන්නටයි කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගත්ත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන තෙක්ම වැඩ වාසය කර හිමාල පර්වතයේ සමීප පරිසරයක කියලා ශාසන ඉතිහාසයේ තුරුතුරු කියා පානවා. ඉන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ චිත්තකයට ගිනි දල්වන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එනකම්ම කාටවත් බැරි වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කරගෙන පස්සේ තමයි චිත්තකයට ගිනි දැල් වෙන්නේ. ඒ කතාව අපි දන්නවා. දැන් මට උවමනා වෙන්නේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ස්ථානයට අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනොම් පාන්න තීරණය කරා උන්වහන්සේට වයස නැත්නම් ආයුෂය අවුරුදු 120ක් පිරුණ වෙලාවේ. උන්වහන්සේ දැක්ක උන්වහන්සේගේ ආයුෂ අවසන් කියලා. අවුරුදු 120ක් පිරුණ වෙලාවේ උන්වහන්සේ තීරණය කළා පිරිනොම් පාන්න. ඊට පස්සේ උන්වහන්සේගේ ඊටාම සමීපතම මිත්‍රයා තමයි අපේ අජාසත් රජුරුව. අජාසත් රජුරුව ගාවට ගිහිල්ලා මේ කාරණාව පැහැදිලි කරලා එන්නම් කියලා හිතාගෙන අජාසත් රජුන්ගේ මාලිගාවට වඩින වෙලාව අජාසත් රජුරුව වෙලාවේ නිදිහානේ සැතපීලා ඉන්න නිසාවෙන් මෙතෙමතුරට ඒ කාරණාව සිහිපත් කරලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙන්න මේ කියන ප්‍රදේශ දුර්ගා ප්‍රදේශයට වැඩම කරා කියනවා පිරිනොම් පාන්න. මේ කඳු සිකර 3ක් එකට යාවෙන තැන තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්ථානේ උන්වහන්සේ පිරිනොම් පෑවායි කියලා සඳහන් වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ අදිස්ථානයක් කළා කියලා කියනවා. ඒ අදිස්ථානය තමයි මාගේ ශ්‍රී දේහය දැක බලා ගන්නට එන අජාසත් රජුරුව. අනිවාර්යයෙන්ම මාව දැක බලා ගන්න එනවා. මගේ දේහය දැක බලා ගන්න එනවා. එසා අජාසත් රජුරුව පැමිණෙන වෙලාවේ මගේ ශ්‍රී දේහය මේ කඳු සිකර 3ට මැදි වෙලානේ දැන් මහා කාශ්‍යප මහ රහතන්ගේ ශ්‍රී දේහය තියෙන්නේ. මේ කඳු සිකර 3ම විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන් අනතුරු උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා මගේ ශ්‍රී දේහය නැවත වතාවක් මතු බුදු වෙන මෛත්‍රී බුදුජාම වහන්සේගේ කාලේ මේ කඳු සිකර 3 විවර වෙලා මෛත්‍රී බුදුජාම වහන්සේ මෙතනට වැඩම කරලා උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මගේ චිත්තකයට ගිනි දැල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ප්‍රාර්ථනාව සිදු කරමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙන්න මේ පුණ්‍ය භූමියට වැඩම කරලා මේ කඳු සිකර 3 මත වැඩ හිඳමින් පිරිනොම් පෑවායි කියලා තොරතුරු සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුන්දර පරිසරයකට තමයි ඔයාලා මම අරගෙන ආවේ. ඔයාලට මේ තොරතුරු පෙන්වන්න. මම පෙන්වන්නම්කෝ. සිග්නල් තියෙද්දි දන්න එක තැනක ටක් ගාලා කප් වෙන්නත් පුළුවන්. මොකද මේ කඳු සිකරේ මතට විතක සිග්නල් තියෙනවා, විතක සිග්නල් නැහැ. ඉතින් හරිම දුෂ්කර මාර්ගයක් ගමන් කරන්න තියෙන්නේ. මේ මාර්ගයේ එනකොට අපිට පෙවුණා ඒ දුෂ්කරතාවයන් කොහොමද කියලා ඔයාලට චුට්ටක් හරි පෙන්වන්නම්. ඒ දුෂ්කරතාවයන් දැක බලා ගන්නකො. පේනව නේද පහත? ඔච්චර මුදුන කුඩ ඉන්නේ කියලා. අර පෙන්සල් ස්ටේෂන් එක ඔයාලට පේන්නේ නැහැ. මේ කඳු සිකරේ දැන් අපි බැහැගෙන යනවා. දැන් මේ ස්ථානයේ තමයි අපි ස්ථානය වන්දනා කරේ. ටිබෙට් ජාතික පන්සල. සුබ උදෑසනක් හැම දිනාටම. අපි දැන් ඉන්නේ දඹදිව තලයේ ගිජ්ජුකොට පර්වතයේ. ගිජ්ජුකොළ පර්වතයේ අපේ බුදුරජාණන් වහන්සේ ආටානාථ සූත්‍ර දේශනාව සිදු කරපු පින්බිමේ. ඒ වගේම ශාසනික ඉතිහාසය අපි දන්නවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනික ක්‍රියාවන් අතර කරන්නට නිරන්තරයෙන්ම කටයුතු කරපු කෙනෙක් තමයි බෝසත් කාලයේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බෝසත් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණත් ඒ විදිහටමයි අපේ බුදුරජාණන් වහන්සේට දේවදත්ත තෙරුන් වහන්සේ විසින් ගල් පෙරළු ස්ථානයත් මේ ගිජ්ජුකොළ පව්වමයි. ඉතින් ලස්සන භූමි භාගයක ඔය කටේ පේනවා විශාල ජනතාවක්, දෙස් විදෙස් ජනතාවක් මේ ගිජ්ජුකොළ පව්වත වන්දනා කරන්නට පැමිණලා තිබුණා. තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ හිටිය පුණ්‍ය භූමියේ මේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පත්වෙච්ච භූමිය පේනවනේ. ඉතින් මෙතන වන්දනාමාන කරලා අපි සාදු සිතින් පින් අනුමෝදන් කරගත්තා. ඔයාලත් සාදු සිතින් මේ පින් අනුමෝදන් වෙන්න. හැමදෙනාම මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න, ඔයාගේ අදහස් දක්වන්න. අපි මේ වන්දනාමාන කටයුතු සිදු කරගන්න අතරේදී ඔයාලටත් මේ කටයුතු පෙන්වන්නේ, ඒ වගේම කටයුතු මේ කටයුතු සඳහා එක් කරගන්නේ ඔය කටයුතුත් මේ පින් සිතිවිල්ල ඇති කරගෙන කුසල් ධර්මයන් වඩා ගන්න. ඉතින් ගිජ්ජුකොළ පර්වතය කියලා කියන්නේ කඳුපන්ති ගණනාවකින් වටවෙච්ච භූමි භාගයක්. ඔයාලට පේනවා මේ ඈත කඳුපන්ති ගණනාවක් තියෙනවා. ගිජ්ජකූට, වේහාර, වේපොළ, ඉසිගිලිය ආදී කඳුපන්ති. ඒ වගේම සාම විහාරයේ තියෙන උඩ කඳු මුදුනේ. ඉතින් මහා කඳු සිකරයක් තරණය කරගෙන තමයි අපි
මේ ස්ථානයට වැඩම කරන්න යෙදුනේ. ඇත්තම හරිම සතුටුයි. මේ වන්දනා ගමනේදී අපි නොදුටුපු තැන් අපි බණ පොතේ අහපු, ඒ වගේම ජාතක කතාවේ අහපු, ඒ වගේම සූත්‍ර තුළ අපි ඉගෙනගත්ත කාරණාවන් සියසින් දැකලා තථාගතයන්න් වහන්සේ ඒ නිර්මල ගම්බීර ධම දේශනා කොට වදාළ මේ පුණ්‍ය භූමීන් දැක බලාගෙන වන්දනාමාන කරගෙන පින් සිතිවිලි ඇති කරගන්නට අප ලද භාග්‍යයක් දෝ කියලා හිතනවා මේක. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඔබට එන්න වරම් නැති වුණත්, එන්න අවස්ථාවක් නැති වුණත් මේ වීඩියෝ දැකලා සාදු සිතින් ඔබත් මේ පින් අනුමෝදන් වෙන්න. මේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබපු බුදුරජාණන් වහන්සේට නිතර සෙවන පහස සලසා දුන්න ගිජුගොල් පර්වතය පේනව නේද? වනසතුන් පවා වන්දනා කරන ගිජුගොල් පර්වතය මුදුනේ ඉඳයි මුදුනේ තමයි අපි දැන් ඉන්නේ. එහෙනම් අද දවසේ අපි වන්දනා කරන හැම තැනක්ම කවරේජ් තිබුණොත් ඔයාලට සජීවවම පෙන්වන්න තුරුණගේ සරණයි. කොහොමද? මම ඔයාලට පෙන්වන්න යන ඉතා විශේෂ තැනක්. අපි මේ දඹදිව වන්දනා ගමනේදී අපි දැක්ක අපි සියසින් දැක්කවත් වර්ණා තැනක් ඔයාලට පෙන්වන්න සූදානම් වෙන්නේ. මේක අපේ රටේ අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. ශාසනික ඉතිහාසයේ ගත් බුද්ධිමත් ප්‍රියත් විසරද හාමුදුරන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා බිහි වුණා. ඒ නිසා තමයි මේ ධර්මයේ ලෝකේ පුරා ගලාගෙන ගියේ. ඉතින් මේ මම අද ඉන්නේ අපේ ලෝකෙටම ධර්ම ප්‍රචාරය කරන්නට යෙදුන පින්බිමක. ඒ තමයි නාලන්දා විශ්වවිද්‍යාලය. පේනව නේද? භික්ෂුන් වහන්සේලා දසදහසක් දන් වළඳන වෙලාවේදී මේ භූමිය මේ සරසවි භූමියේ ගිනිපත් කරන්නට යෙදුනාය කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඒ භූමියට අද මම මේ පැමිණලා ඉන්නේ ලස්සන භූමි භාගයක පිහිටලා තියෙන විශාල විශ්වවිද්‍යාල සංකීර්ණයක්. විශ්වවිද්‍යාල කියන මේ වචනේ අපිට එන්නේ බුදුදහමත් කේන්ද්‍ර කරගෙන. නැත්නම් මේ බෞද්ධ විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන. අපි දන්නවා ඉන්දියාවේ පැරණි විශ්වවිද්‍යාල 6ක් පමණ තිබුණා. ඒ අතර නාලන්දාව, වික්‍රමශීලා, ජගත්තලා, ඕදන්තපුරි ආදී විශ්වවිද්‍යාල කැපී පෙනෙනවා. ඒ අතරත් මේ නාලන්දා විශ්වවිද්‍යාලයට ලැබෙන්නේ තම සුවිශේෂී ස්ථානයක්. මේ විශ්වවිද්‍යාල පද්ධතිය දැක්කන් පස්සේ විහාර සංකීර්ණයන් තුළින්, ඒ වගේම නේවාසිකාගාර, දානශාලා, භික්ෂුන් වහන්සේලා සඳහා ප්‍රත්‍යපහසුකම් සපයන සියලු කටයුතු මේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ තිබෙනවා. ඉතින් අද වෙනකොට ගිනිපත් වෙලා, විනාශ වෙලා, ශේෂ වෙලා තිබෙන කොටස් හැබැයි ඉන්දියානු රජය විසින් ඉතාමත් මැනවින් ආරක්ෂා කරලා තිබෙන එක හරි වටිනා දෙයක්. අපි දැක්ක මේ බෞද්ධ සිද්ධාස්ථාන සියල්ලක් ඉන්දියානු රජය විසින් ඉතාමත් සුපරීක්ෂාකාරීව ආකර්ෂණය වෙන විදිහට, විදේශිකයන්ගේ ආකර්ෂණය වැඩි වෙන විදිහට රැකගෙන ආරක්ෂා කරගෙන තිබෙනවා. මේ සංකීර්ණයම ඇවිදින්න ගියොත් මට පැය 2-3ක කාලයක් ගත වෙනවා. ඉතින් මට ඔයාලට ඒ කාලේ ඔයාලට මේක නරඹන්න අපහසුයි. ඒ තමයි මේ සමස්තයක් පෙන්වන්නට යෙදුනේ. මේක ඇතුළේ තිබෙන අපි දැක්කා භික්ෂුන් වහන්සේලාගේ දාන පහසුකම් සලසපු තැන්, ඒ වගේම භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යපහසුකම් සපයාගත්ත තැන්, ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ නේවාසිකාගාර, දාන ගබඩා කරන තැන්, ඒ වගේම ආහාර ගබඩා කරන තැන්, ඒ වගේම ලිම්පකුණු මේ සියල්ලක් ප්‍රත්‍යපහසුකම් විශ්වවිද්‍යාල තුළ දැක්කා. ඉතින් මේ සියල්ලක් දකින්නකොට අපිට පේන්නේ අපේ බෞද්ධ විශ්වවිද්‍යාල පද්ධතිය කොහොම තියෙනවද අතීතේ. ඉතින් හරි සතුටුයි. අද දවසේ ඔයාලට මට මේක පෙන්වන්න ලැබීම ගැන. ඔයාලා දකින්න මේ අපි ඉන්නේ නාලන්දා විශ්වවිද්‍යාලය තුල. නාලන්දා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ අද වෙනකොටත් සුවිශාල පරිසරයක විහිදිලා තිබෙන විශ්වවිද්‍යාලයක්. ශේෂ වෙලා තිබුණත් එදා මේ මහා විශ්වවිද්‍යාල සරසවි භූමිය කොයිතරම් ශාස්ත්‍රීයව තියෙන තැනද කියලා අපිට මේක දකින්නකොට පේනවා. ඉතින් ඔයාලටත් පුළුවන්කමක් තිබුණොත් ඇත්තෙන්ම දඹදිව තලයේ වන්දනා කරන්න. දඹදිව තලයේ වන්දනා කිරීම තුළින් භාගතුන් වහන්සේ ඒ විඳපු ඒ උන්වහන්සේගේ ගම්බීර ධම දේශනාවෙන් මුළු ලෝකයක් සනසපු පුණ්‍ය භූමියෙන් දැක බලාගෙන බුදු සිරිපතුලේ නැත්තම් බුද්ධ පාදස්පර්ශයට පත්වෙච්ච භූමියෙන් දැක බලා ගත්තාම හරිම සතුටක් අපිට දැනෙනවා. මේ පේනවා නේද? එදා භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැන් ඔයාලට පෙන්වන්න ගියාම ඒ පෙන්වන කොටබර දැනේවි කොයිතරම්නම් ශාස්ත්‍රීයව මේ විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන්නේ නැද්ද කියලා. මේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ කියා දීපු තැනක්. අද මම වහලා සංගවලා තිබෙන නමුත් පැරණි ශේෂ වෙච්ච කොටස් ඒ විදිහටම ගාම්භීරත්වය රැකෙන පරිදි තිබෙනවා. මේක විශාල පරිශ්‍රයක්. අපිට පැය 7-8ක් ඇත්තම දවසේ විද්දොත් දවරුවක් ඇවිදින තියෙනවා මේ පරිශ්‍රයේ. ඉතින් අපිට එච්චර කාලයක් මේ සඳහා ඔයාලට මට මේ වීඩියෝ ගෙන එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයාලත් පුළුවන් දවසක ඔයාලගේ දරු පැටව ටිකත් එක්ක එන්න මේ සරසවි භූමිය දැක බලා ගන්න, මේ සිද්ධාස්ථාන දැක බලා ගන්න, සියසින් දැක බලාගෙන පින් අනුමෝදන් වෙන්න. එහෙනම්
අද දවසේ ඔබට අපි ගොඩක් ස්ථාන නැවතුත් පෙන්වන්න බැරි වුණා. ස්ථාන දෙකයි අපිට සජීවව පෙන්වන්න පුළුවන් වුණේ. අපි මේ සියලු අඳපු සිද්ධාස්ථාන වීඩියෝ එකක් ඔබට අනාගතයේදී බලන්න ඉඩ සලස්සලා දෙනවා. මේ සියල්ලංගෙම මම බලාපොරොත්තු වෙන්නේ අපිට එන්න නොහැකි අයට මේ සිද්ධාස්ථාන දෙක බලාගෙන සතුටින් පින් අනුමෝදන් වේවායි කියන ප්‍රාර්ථනාව. එහෙනම් ඔබ හැම දිනාටම සුබ මධ්‍යහනක් වේවා. ඔන්න උදේම ඔය කට්ටියට වන්දනා කරන්න ලස්සන තැනකට කට්ටිය එක්කන් ආවා. ඒ තමයි කූටාගාර ශාලාව. විශාලා මහනුවර තියෙන කූටාගාර ශාලාවේ තමයි දැන් අපි ඉන්නේ. පේනව නේද? ලස්සන පින්බිමක්. මොකද්ද මේ කූටාගාර ශාලාව කියලා කියන්නේ? බණ පොතේ සූත්‍රවල අපි අහලා දැනගෙන තියෙන විදිහට ඔයාලට තොරතුරු පොන්චියට හෝ කියා දෙන්නට මම කල්පනා කළා. මේ දඹදිව තලයේ අද හිමිදිරි උදෑසනම වන්දනා කරන්න ආපු මේ කූටාගාර ශාලාවේ ඉඳලා විශාලා මහනුවර ගැන දන්නවනේ. ඉන්දියාවේ හිටපු ලස්සනම මිනිස්සු. බුදුදහමස් එක විටක කියනවා ආනන්ද මිනිස්සුන්ට දිව්‍ය ආත්මික රූප දැක ගන්න අවශ්‍ය නම් දෙවියන්ගේ රුවක් දැක ගන්න අවශ්‍ය නම් මේ විශාලා මහනුවර ඉන්න මිනිස්සුන්ගේ රුව දකින්නට කියලා. ඒ තරම් ලස්සන සියුම් හමක් තිබුණු විනිවිද පෙනෙන හමක් තිබුණු ශරීරයක් හිමි පිරිසක් තමයි මේ විශාලා මහනුවර හිටියේ. ඒ වගේ අපි දන්නවනේ ලංකාවේ ඉන්දියාවේ තිබුණු ප්‍රථම සමූහ ආණ්ඩුව තමයි ලිච්ඡවීන්ගේ. නැත්නම් මේ සමූහ ආණ්ඩුව. ඒ කියන්නේ විශාලා මහනුවර. මේ විශාලා මහනුවර කාලයක් යනකොට මේ ශාස්ත්‍රීයකම භූමිය ඉන්දියාවේ තිබුණු ශාස්ත්‍රීයකම භූමිය තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. අජාසත රජුරෝ කීප වතාවක් මේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා හේතුව මේ තිබෙනා ශාස්ත්‍රීයකත්වය නිසා. ඉතින් නමුත් ඔවුන්ට අජාසත රජුරන්ට පුළුවන්කම ලැබෙන්නේ නැහැ මේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න හේතුව මේ රාජධානිය නැත්තම් මේ විශාලා මහනුවර පාලනය කරේ සප්ත පරිහානි ධර්මයන් හැකගෙන 7707 දිනකින් යුක්ත පාලක මණ්ඩලයකින් තමයි ලිච්ඡවි රාජධානිය පාලනය කරේ. ඉතින් ඒ නිසාවෙන් ලිච්ඡවි රාජධානිය යටපත් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැබැයි මේ රාජධානිය කාලයක් ඇවෑමෙන් සතුරු ආක්‍රමණ නැත්තම් විශේෂයෙන්ම තුම්බිය ඇති වෙන රාජ්‍ය බවට පත් වෙනවා. අපි දන්නවා පහුගිය දවස්වල අපේ ලක්දිව තලයටම බලපාපුවේ අපදා තත්ත්වය අපේ රටත් විශාලාව බවට පත් කරන්නට යෙදුණා. ඉතින් අපිට තුම්බිය දැනුණා වගේ දැනුණා. ඉතින් මේ විශාලා මහනුවරටත් එදා තුම්බිය ඇති වුණා කියලා සඳහන් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන් මේ ප්‍රදේශයේ රතන සූත්‍ර සජ්ජායනාම සිද්ධ කරලා මේ තුම්බිය පහ කරවලා නැවත මිනිසුන්ට සුවසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ කරා වූ උතුම් ක්‍රියාවට කෙලෙහිගුණ දැක්වීමක් සඳහා ලිච්ඡවීන් විසින් කූටාගාර ශාලාව නිර්මාණය කළමින් තථාගත බුදු පියාණන් වහන්සේට වැඩ ඉන්නට මේ භූමිය සකස් කරලා පූජා කළා කියලා සඳහන් වෙන්නේ. මේ භූමිය පසු කාලීනව අපි දන්නවා සුජාතා නැත්නම් ප්‍රජාපති ගෞතමී දේවිය තමන්ට අෂ්ටගරු ධර්ම පිළි අරගෙන ප්‍රෞජ්ජාවට පත් වෙන්න අවශ්‍ය වරම් ලැබුණේ අවස්ථාව සැලසුණෙත් මේ භූමිය කියලායි තොරතුරු අනාවරණය වෙන්නේ. මම මේ හදිසිය තොරතුරු කියන්නේ ඔබ දන්නවා මේ පේන අශෝක ස්තම්භය. ඉන්දියාවේ අශෝක ස්තම්භ අපි දැක්ක සාංචි ස්තූපයේ ඉඳලම අපි කියව පූජනීය හැම භූමියකම බුදුහාමුදුරු වැඩ හිටියායි කියලා සඳහන් වෙන තොරතුරු සඳහන් වෙන අනාවරණය වෙන හැම භූමියකම අශෝක ස්තම්භය නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අශෝක ස්තම්භයන් හැම එකම අපි දැක්කේ සිංහ 4 දෙනෙක් 4 පැත් දිශාවට මුහුණ දාලා ඉන්නවා. හැබැයි මේ අශෝක ස්තම්භය අපිට ඔබට පේනවද? එකම එක සිංහයයි වැඩ ඉන්නේ සිංහයයි ඉන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ඉඳලා තමයි එදා ආයු සංස්කාරය අතහරින්නේ. ඉතින් ආයු සංස්කාරය අතහැරලා නැවත මං කවදාවත් විශාලාවට වැඩම කරන්නේ නැහැ කියන නිසාවෙන් උන්වහන්සේ උතුරු දිශාවට වැඩම කරායි කියලා කියනවා. ඒ නිසා මේ අශෝක ස්තම්භය නිර්මාණය කර පසු ගල්ත රාජ්‍ය උතුරු දිශාවට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ දෙස නැවත බුදුහාමුදුරු කවදා එයිදෝ කියන හැඟීමෙන් ඉතාමත් වේදනා කරව බලාගෙන ඉන්න විදිහට තමයි අශෝක ස්තම්භය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතා සුවිශේෂී වූ ශාසනික ඉතිහාසයේ වැදගත්කම් රාශියක් සිදු වුණ පුණ්‍ය භූමියකටයි ඔයාලා මම මේ උදේම එක්කන් ආවේ. ඉතින් ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ වලට විශේෂම තැනක් පෙන්වන්න තියෙන තමයි මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු නිදන් කරලා අම්බපාලි විසින් නිර්මාණය කරපු චෛත්‍යරාජ දාග වගේම බුදුරජාණන් වහන්සේ මේ කූටාගාර ශාලාවේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට පෙන් පහසුව සඳහා සකස් කර පොකුණ තමයි මේ තියෙන්නේ. විශාල පොකුණක් අදට මේක සක්‍රිය නෑ. හැබැයි පොකුණක් විදිහට තියෙන වතුර නැති වුණාට පොකුණක ස්වරූපය මේ
ශේෂ වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම චූංචි චෛත්‍ය ගොඩාක් තියෙනවා හැමතැනම. ඒ භාගතුන් වහන්සේගේ ශාසනයේ ආරුතුමන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ භූමියේ වැඩ හිටියා. ඒ ආරුතුමන් වහන්සේලාගේ භස්මාවශේෂ නැත්නම් ධාතුන් නිදන් කරලා හදපු ස්තූපයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ භූමිය වටේටම හරි ලස්සනට නිර්මාණය කරමින් අද වර්තමාන ඉන්දියානු රජය තාම සුරක්ෂිතව ආරක්ෂා කරන තියෙනවා. මම හැම වෙලේම මතක් කළා ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඉන්දියාවේ රජයත් මේ බෞද්ධ සිද්ධාස්ථාන රැක ගන්න නම් සුවිශාල වූ කැපකිරීමක් කරන බව. ඉතින් අදට ඔන්න මම හිමිදුරු දැසම අපි තවත් ස්ථානයක් වන්දනා කළා. හැබැයි කවරේජ් ගොඩක් අඩුයි මේ ඉන්දියාව මේ යම් අපි යන ප්‍රදේශයන් වලට. ඒ හැම තොරතුරක්ම ගේන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කවරේජ් තියෙන තැන් වලින් ඔයාලට අපි තොරතුරු ගෙනත් දෙනවා. එහෙනම් අපි ඔන්න ආවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. ඔයාලත් ඒක දැක බලලා සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න. අපි තවත් දැන් ඊළඟට යන්නේ බුදුදහම මහසේගේ පිරිවන් මංචකය බලන්න, පරිවාර මංචකය බලන්න. ඉතින් ඒ පිරිවන් මංචකය බලන්න ගියන් පස්සේ එතනත් තොරතුරු ඔබට ගෙනත් දෙන්න. ඔන්න එහෙනම් මම බලාගෙන ඔබ සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න. තද රස්නේ දැනෙන වෙලාවේ ඔයාට පෙන්වන්න ඉතා වටිනා තැනක් මම කල්පනා කළා. අපි වන්දනා කරන හදවත මොහොතක් සසල වෙන අපේ කාගෙත් හදවතට ලොකු වේදනාවක් දැනෙන බෞද්ධ වශයෙන් දෙවි බමුණු මිනිසුන් හඬා වැළපුණ පරම භෝජනීය භූමියක් පෙන්වන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි අපේ තථාගත භාගතුන් වහන්සේ ඒ ගම්බීර දහම ලෝකයට දේශනා කරලා සිව්සාලි සසක් දෙව් මිනිසුන්ගේ යහපත සලසපු ඒ තථාගත බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාපු කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සාරවන උද්‍යානයේ ඉඳන් තමයි වර පෙන්වන්නේ. ඇත්තටම මේක පෙන්වන්න මට අවකාශ නැහැ. මේක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නමුත් අපිට මඟ පෙන්වන්න දුරකථනය පොඩ්ඩක් දුරට අරගෙන යන්න අවකාශ සලසලා දීපු නිසා ඔයාලට පෙන්වන්න ඕනෙම නිසා පොඩ්ඩක් මම කල්පනා කරා මේ ස්ථානය පෙන්වන්න. පේනවනේ නේද? අන්න අර පේන කුටි ඇතුලේ තමයි පිරිනිවන් මංචකයේ සම්ප්‍රාංගන විදිහේ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ භූමියෙන් දැක බලා ගන්න පැමිණීම කොයිතරම්නම් වාග්යක් වාසනාවද කියලා දැනෙනවා. අපේ තථාගත බුදු පියාණන් වහන්සේ මේ ගම්බීර දහම ලෝකයට දේශනා කරලා ලෝකයා සුවපත් කරන්නට සුවිශාල වූ සේවයක් මේ ශාසනය අභිවෘද්ධි වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණා. කියනනේ ඉතින් පුළුවන් තරම් ඔබට පෙන්වන්න ඔබ බල හැඳී සිටින්න. ඔබට ඒ උතුම් පුණ්‍යවන්ත භූමිය දැක බලා ගන්න පුළුවන්කම ලැබුණොත් එතෙන්ට යනකම ඔබට මේ කැමරා අවකාශයෙන් අවස්ථාව සලසලා දෙනවා. දහස් ගාණක් මිනිස්සු හිත නිවා ගන්නට දෙස් මිනිස්සු මේ භූමියට ගලාගෙන එනවා. ඉතින් මේ භූමිය සියසින් දැක ගන්න දෙනවා හරි වාසනාවක්. නමුත් ඔබට ඒ අවස්ථාව හිමුණත් අපිට පුළුවන් විදිහට ඔබට ඒ අවස්ථාව සලසලා දෙනවා. මේ වෙන විටත් විශාල පිරිසක් මේ භූමියට ඇවිල්ලා තියෙනවා. බෞද්ධ බොහෝ ජනතාවක් මේ භූමිය වන්දනා කරනවා. අද උදෑසන අපි කූටාගාර ශාලාවේ දැක බලාගත්ත වන්දනාමාන කළා. එයින් අනතුරු අපි කිලෝමීටර් 200ක් විතර දුරින් තමයි මේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන ශාලාවන උද්‍යානයේ පිහිටලා තියෙන්නේ. අපි ඒ සඳහා ගමන් කළා. එයින් අනතුරුව අපි අද දවසේ තවත් ස්ථාන කීපයක් බලන්න යනවා. හැබැයි සියල්ලක් ඔබට පෙන්වන්න බැරි වුණත් ඔබට අපි හැම හැකි ස්ථාන පෙන්වන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔබ මේ ස්ථාන දැක බලාගෙන ඔබ සතුටු සිතින් පින් අනුමෝදන් වෙන්න. තථාගත බුදු පියාණන් වහන්සේ සියසින් දැක්ක හා සමාන මේ පරම පූජනීය භූමියන් වන්දනාමාන කරලා පින් රැස් කරගන්න. තව පුංචි දුරක් තියෙන අපිට ඒ වන්දනාමාන කරගන්න දැක බලා ගන්න.
පොඩ්ඩක් කොහොම රැඳී සිටියොත් ඔබට හැකියාවක් තියෙවි ස්ථාන දෙක බලා ගන්න. කාගේ හදවතට දුකක් හදවත සසල වෙන මොහොතක් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයේ අනිත්‍යතාවය පසක් කරමින් පිරිනවම් පාවදාල භූමියටයි ඒ අසිරිමත් භූමියටයි අපි මේ අවස්ථාවේ සම්බන්ධ වුණේ. තෙරුවන් සරණයි. ඔයාලා දන්නවද මම මේ ඇවිල්ලා ඉන්නේ ලෝකෙ තිබෙන වටිනාම පූජනීය භූමීන් අතර ඉතාම වැදගත් ස්ථානයකට. ඇත්තම මෙතෙන්ට ආවම මට දැනුනේ පුදුම නිදහසක් මානසික සුවයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ගමට කපිලවස්තු පුරවරය දැක්කහම ඇත්තම මේ බිම දැක්කහම එදා කොයිතරම්නම් ශාස්ත්‍රීයව තියෙන්නේ නැද්ද කියලා අපිට මේ භූමිය සියසින් දකින්නකොට පේනවා. බුදුරජාණන් වහන්සේ සුදවුන් රජතුමා සමග ඒ වගේම තමන්ගේ ඥාතීන් සමග අවුරුදු 29ක් කෙළදොලින් ගිහි කාලේ ගත කරපු පුණ්‍ය භූමියට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ රජගහ නුවර. බිම්බිසාර රජුගේ මගධ රාජධානිය. බුදුරජාණන් වහන්සේගේ කුඩා කාලයේ ළමා කාලයේ ගත වෙන මේ පින්බිමේ සිදුවුණු සිදුවීම් රැසක් අපි බෞද්ධ සාහිත්‍යයේ දැන ඉගෙනගෙන තියෙනවා. අහලා තියෙනවා. කියවලා තියෙනවා. බුදු චරිතය තුළ උන්වහන්සේගේ අකුරු කියවීම නැත්නම් උන්වහන්සේට නම් තැබීම, උන්වහන්සේට ශිල්ප ශාස්ත්‍ර ගැනීම, ඒ වගේම උන්වහන්සේ ගිහිගේ ගැන කලකිරීම, ඒ වගේම කිමුල්ලතේ සීසෑම මේ කියන චරිත කතාවේ බොහෝ සිදුවීම් සමුදායක් සිදු වෙන්නේ මේ පින්බිමේ. ඉතින් මේ පින්බිමේ බුදුරජාණන් වහන්සේ ගිහිගේ ගැන කලකිරිලා ගිහිගේ අතහැර දාලා අභිනිෂ්ක්‍මණය කරමින් රජගහ නුවර පැත්තට යනවා බවුන් වඩන්නට. නැවත බුදුරජාණන් වහන්සේ මේ ගමට තමන්ගේ උපන් ගමට එන්නේ අවුරුදු 7කට පස්සේ. සුදොන් රජුරෝ පණිවිඩ යවන්නේ ඇමතුරු දාව අනේ මගේ බුදු පුතේ මාව දකින්න මම මිය දෙන්නට ඉස්සෙල්ලා එක වතාවක් කොහම දැක බලා ගන්නට එන්නටයි කියලා. දහසබකින් සේනාව ඇමතුරු සමග පිටත් කර හැරියත් කිසිදු ඇමතිවරයෙක් නැවත වතාවක් මේ ගම්පියසට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ කියන වචනය ඇහෙනවත් සමගම ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගත්තායි කියලා කියනවා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේම ඥාති ඇමතිවරයෙක් වෙච්ච කාලුදා ඇමතියා තවත් දහසකුත් පිරිවර සේනාව සමග පිටත් කර යවන්නේ පොරොන්දුවක් මත. සුදොන් රජතුමනි මට අවසර දෙනවා නම් බුදු සසුනේ පැවිදි වෙන්න මම බුදුරජාණන් වහන්සේ මේ කිඹුල්වතට වැඩම කරගන්නවායි කියලා. ඒ අවසරය මත කිඹුල්වතට වැඩම කරන බුදුරජාණන් වහන්සේ නැත්නම් ඒ ආරාධනාව මත ඒ ඉල්ලීම මත කාලුදා ඇමතියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා වසරක් ගිය තැන කිඹුල්වතට වඩින උන්වහන්සේ ආරාධනාව සිද්ධ කරනවා. ගහකොළෙන් පිරී ගිය ඒ වගේම සුන්දර පරිසරයකින් යුක්ත සෞම්‍ය දේශගුණයෙන් යුක්ත පරිසර කාලයක් තුළ උන්වහන්සේ කිඹුල්වතට වැඩම කරනවා. එදා කිඹුල්වතට වැඩම කරලා උන්වහන්සේට වැඩ ඉන්න හදපු පුණ්‍ය භූමිය තමයි මේ නීග්‍රෝධාරාමය. තේනවා නේද? එදා අතීතයේ බුදුරජාණන් වහන්සේ සමග 20000ක් මහා සංඝරත්නය මේ පින්බිමට වැඩියයි කියලා කියනවා. එදා වඩින දවසේ සිදුවුණු සිදුවීම්
කියන්න ගියොත් ගොඩාක් වෙලා කතා කරන්න තියෙනවා. එක් සුජා අපේ යසෝදරා තමන්ගේ ගිහි කල ප්‍රියම්බිකාවියට සබුදු ශාසනයේ ධර්මය නැත්නම් සදකිතුරු ජාතක කතාව දේශනා කරමින් රැයගේ තිබෙන වටිනාකම පැහැදිලි කර දීම, සංසාරයේ අය පුරපු පාරමිතා ධර්මයන් මෙනෙහි කර දීම, සුදුන් රජතුමාට ධර්මපාල ජාතක දේශනා කිරීම ආදී ශාස්ත්‍රීය ඉතිහාසයේ බොහෝ සිදුවීම් රසක් වගේම රාහුල කුමාරයා ප්‍රෞජ්ජාවට පත් කෙරෙත් මේ පුණ්‍ය භූමිය කියලයි ඉතිහාසයේ තුරුතුරු කියාපාන්නේ. ඒ විතරක් නෙවෙයි, නන්ද කුමාරයා පැවිදිත්වයට පත් කිරීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ කිඹුල් අතට නැත්නම් මේ පුරවරයට, මේ කපිලවස්තු පුරයට වඩිනකොට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ආනන්දේ කපිලවස්තුවෙන් හමන සුළඟත් මගේ ශරීරයට සැපතක් කියලා. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ හරියම ගෞරවයෙන් ප්‍රිය කරපු භූමියකටයි අද අපි මේ පිය නගලා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් තනපු මහා ස්තූපයයි කපිලවස්තු ස්තූපය. ඔබ දන්නවද? අපි නිරන්තරයෙන් ලංකාවට මේ කපිලවස්තු පුරවරේ ධාතුන් වහන්සේලා වැඩම කළා. මේ ධාතු ගර්භයෙන් සොයාගත්ත, කැණීම් වලින් සොයාගත්ත සර්වෝච්ච ධාතුන් තමයි අපි කපිලවස්තුවෙන් ඔබට බලන්න අපට වන්දනා කරන ලංකාවට වැඩම කරන්නට යෙදුනේ. අද වෙනකොට ඒ කැණීම් කරලා කෞතුකාගාරයෙන් තැන්පත් කරලා තිබෙනවා, වඩා හිඳවනවා. ඉතින් මේ විදිහට ශාසනික ඉතිහාසයේ උරුමයන් රැසක් සිදු වුණ මහා වූ පුණ්‍ය භූමියකටයි අද අපි මේ වන්දනා කරන්න පෙමුණේ. ඔබට මේ ස්ථානට එන්නට නොහැකි වුණත් මේ උතුම් වන්දනාව, මේ අපි කරන්නා වූ උතුම් කුසලය ඔබටත් පාරමිතා ධර්මයක්ම වේවා. තථාගත බුදු පියාණන් වහන්සේගේ උතුම් ධහම ශ්‍රවණය කරමි. තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමි. මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවන ගමන සිදුවන මේ පුණ්‍ය භූමියෙන් දැක බලාගෙන සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න තියෙනවා නම් ඒ තරම් දෙයක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බොහෝ කාලයක් මේ නිග්‍රෝධාරාමේ වැඩ ඉඳිමින් දෙව් මිනිසුන්ගේ සුභ සිද්ධිය උදෙසා උතුම් ධර්ම දේශනා කරපු, ධම්මග නැනස පාදපු මේ සසර ගමනේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියා දුන්න ඒ උතුම් පුණ්‍ය භූමියක ඉඳලායි අපි අද මේ වන්දනාව සිද්ධ කරන්නේ. මේ භූමියට ආවන් පස්සේ ඔබට පේනවා ඇති, එවන් නැවත පෙන්නන්නම් මේ භූමියේ තිබෙනා සුන්දරත්වය හරි මනස්කාන්ත විදිහට, හරි සදහැතියන්ගේ සිත් සුවපත් වෙන විදිහට අපි මේ අවකාශ හිටියත් අපිට අවසස්මය දැනෙන්නේ හරි රුවන්වැලි සෑයට ගියා වගේ. මේ කපිලවස්තු ස්තූපය දැක්කහම, ඒ වගේම නිග්‍රෝධාරාම විහාරස්ථානය දැක්කහම, මහරහතුන් වැඩ හිටපු මේ පුණ්‍ය භූමියෙන් දැක්කහම අපේ ගතට සිතට දැනුනේ පුදුම සැනසීමක් සුවයක්. ඒ නිසා මේ උතුම් පුණ්‍ය භූමිය ඔබත් සාදු සිතින් අනුමෝදන් වෙමින් මේ කුසල ධර්මයන් ඔබත් වඩන්නට, ඔබට මේ කුසල ධර්මයන් එකලෙස හේතු වේවා. අපි මේ පුරන්නට යෙදෙනා වූ කුසල ධර්මයන් ඔබටද උපනිශ්‍රේ වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ ආරම්භයේ මේ විදිහට අපි දවසේ වැඩම කළා නේපාලයේ අපිට සජීවීව ඔබට මෙතනතුරු ගේන්න බැරුණා. මම හැබැයි වීඩියෝ එකක් සිද්ධ කළා ඔබට පෙන්නන්න. මොකද අපිට ඒක කවරේජ් නැහැ. වෙනම සිං ගන්න ඕනේ. ඒ නිසා අපි ඒවා සඳහා සූදානම්කින් හිටියේ නැහැ. ඒ නිසා අපිට පෙන්වන්න බැරි වුණා. අපි බුදුරජාණන් වහන්සේ ඉපදුන ගම්මානය පෙන්නුවා. අද ඔන්න කපිලවස්තුව. මේට කිලෝමීටර් 4කින් එහා තමයි නේපාලයේ තියෙන්නේ. හැබැයි අපි මේට කිලෝමීටර් 60-70ක් පහු කරගෙන තමයි බෝඩර් හරහා ආවේ. නමුත් කෙටි මාර්ග තියෙන ඒවා යන්න අවසර නැහැ. ඉතින් බුදුහාඳුර වැඩ හිටපු මේ පින්බිමට ඔන්න අපි ඔබගෙන ආවා. එහෙනම් ඔබත් මේ දැකලා බලලා සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න. එහෙනම් ඔබට සුබ දවසක්. අපි ඊළඟ යන තැනත් සජීවීව ඔබට පෙන්වන්න හැකියාවක් තිබුණොත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් තිබුණොත් ඒ පෙන්වන්න. ත්‍රිවන් සරණයි. සුබ උදෑසනක්. මම වැඩ ඉන්නේ ඉතා වටිනා පින්බිමක. අපි චෙන්නයි වලින් ඇවිල්ලා දිගින් දිගටම පූජනීය භූමිය වන්දනා කරලා ඉතා අසිරිමත් පින්බිමකට අද හිමිදිරි උදෑසනම ආවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වස්සාන කාල වරුදු 19ක් නැත්තම් වස් 19ක් වැඩ හිටපු අනේපිරි සිටුතුමාණන්, සුදත්ත සිටුතුමා කියලා අපි හැඳින්වුවා. නමුත් ඔහු පසු කාලීන ප්‍රසිද්ධ වෙන්නේ අනේපිරිසුදු කියලා. අනේපිරිසුදුතුමා විසින් ඉදි කරන්නට යෙදුන කොසල් රජුගේ පුතෙක් හිටියා. ඒ පුතා තමයි චේතිය කුමාරයා. චේතිය කුමාරයාට අයිති වෙලා තිබුණ උද්‍යානය තමයි මේ උද්‍යානය. මේ ලස්සන උද්‍යානය අනේපිරිසුදුතුමා බුදුහාමුදුරන්ට පූජා කරන්නම ආසාවෙන් 18 කෝටියක් සංකහවණු අරගෙන මේ භූමිය අතුරලා චේතිය කුමාරයාට ලබා දීලා ඉන් අනතුරුව තවත් 18 කෝටියක් කහවණු වියදම් කරලා ලස්සන ඉදිකිරීම රසක් නිම කරලා තවත් 18 කෝටියක් වියදම් කරලා
මේ භූමිය ලස්සන උත්සවයක් කරලා තථාගත බුදු පියාණන් වහන්සේට පූජා කළා කියනවා 54 කෝටියක් වේදම් කළා මේ ජේතවනාරාමයේ. ඒ ජේතවනාරාමයේ වැඩ ඉන්න ආනන්ද බෝධින් වහන්සේ අධියසයි මම මේ ඉන්නේ. මේ ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එන බොහෝ සදැහැතියන් මේ විශාල ද්වීපේ ඉන්දියානු ද්වීපේ බුදුහාඳුරු සමහර දාට එතුමන්ලා නැත්නම් ඒ සදැහැතියන් වන්දනාමාන කරන බුදුහාඳුරු බැහැ දකින්න එනකොට මේ ජේතවනාරාමයට බැහැ දකින්න බුදුහාඳුරු නොහැටියොත් අහපව් වේදනා බරිතව යන නිසාවේ බුදුහාඳුරු සිහි ගැන්වීම පිණිස ආනන්ද හාමුදුරුව විසින් නිර්මාණය කරපු බෝධියයි ආනන්ද බෝධිය. අපිට මෙසිට තරන වැදගත් වෙන බෝධින් වහන්සේ නමක් තමයි මේ බෝධින් වහන්සේ. හේතුව ආනන්ද බෝධින් වහන්සේගේ සහකාවක් අපි මෙසිට තරනේ ත්‍රෝපණය කරලා තියෙනවා. ඉතින් මේ ලස්සන පින්බිම ඇත්තම දැක්කහම හිතට මහ පුදුම ශ්‍රද්ධාවක් පුදුම ගෞරවයක් දැනෙනවා. මම ඔයාලට පෙන්වන්නම් ඒ උතුම් භූමිය. ඔයාලා දැක බලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙන්න. මේ වැඩ ඉන්නේ අපේ ආනන්ද බෝධින් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේම නිර්මාණය ගොඩනැගුණ නැත්නම් රෝපණය කරන්නට යෙදුන මේ බෝධින් වහන්සේ නිරුපද්‍රිතව තාමත් මේ පිම්බිමේ විරාජමාන වැඩ ඉන්නවා. දහසකුත් සාදු සතුටු සිතින් මහත් ගෞරවයෙන් දෙස් විදෙස් මහත් ජනතාවක් උදේ හවහ වන්දනාවට පාත්‍ර වන බෝධින් වහන්සේ නමක් තමයි මේ උතුම් ආනන්ද බෝධින් වහන්සේ. ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ වගේම විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජාණන් වහන්සේ වගේම ශ්‍රී මහා බෝධින් වහන්සේ වගේම ලෝකේ පූජනීයත්වයටම පත් වෙන උතුම් වෘක්ෂයක් තමයි මේ ආනන්ද බෝධින් වහන්සේ. ඉතින් ආනන්ද බෝධින් වහන්සේ වන්දනාමාන කරලා අපි භාගතුන් වහන්සේ වැඩ සිටිය සුගන්ධ කුටිය, ඒ වගේම රාහුල සුවචකීකර භික්ෂුන් අතර අගතැන්පත් වූ රාහුල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය, ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ, අඟුලි මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටි සියල්ලක් දැක බලා සාදු සිතින් කුසල් රැස් කරගත්තා. ඒ වගේම මේ පුණ්‍ය භූමිය විශාල පරිසරයක් සදැහැතියන්ගේ මේ සතා සිව්පාවන්ගෙන් පවා සතා සිව්පාවන්ට පවා කෙලිදොලෙන් කාලය ගත කරන්න පුළුවන් නේ. පුංචි විරාවට ලස්සන මේ උද්‍යානයේ සැරිසරමින් අලංකාරයක් එකතු කරන මේ භූමියට අපිට සත්තු කරදරයි කියලා දැනුණත් ඒ සත්තුන්ගෙන් 아무තු අලංකාරයකුත් දැනෙනවා. ඉතින් මේ ලස්සන දිවයින නැත්නම් මේ ලස්සන භූමි භාගය අපේ සිතට අපේ ගතට සැනසෙල්ලක් දැනෙනවා. මේ තිබෙන පරිච්ඡේදය දැක්කම නැත්නම් මේ තිබෙන පරිසරය දැක්කාම හැබැයි බුදුන් දවස මේ පුණ්‍ය භූමිය කොයි තරම්නම් ලස්සන කොයි තරම්නම් පිනෙන් පිරිච්ච සදැහැතියන්ගේ දහස් ගණන් සදැහැතියන්ගේ සිත් සුවපත් කරපු පින්බිමක් වන්නට ඇද්ද නේ. එසා අපිට දැනෙන සතුට අපිට දැනෙන මේ බුද්ධ ආලම්බන ප්‍රීතිය මේ මොහොතේ මෙහෙම දැනෙනවා නම් බුදුහාඳුර වැඩ හිටපු කාලේ කොයිතරම්නම් ශ්‍රද්ධාවක් කොයිතරම්නම් ගෞරවයක් අපේ හිත තුළට දැනෙන්නට ඇද්ද. ඒ නිසා ඔබට පේන මේ භූමීන් මහරහතන් වහන්සේලා වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශය ලැබපු උන්වහන්සේලාගේ ආශිර්වාදය ලැබමින් සදැහැති බොහෝ දෙනෙක් සිසුවපත් කරගත්ත උතුම් පුණ්‍ය භූමියක්. ඉතින් සදැහැති බොහෝ ප්‍රමාණයක් මේ වෙන විටත් මේ හිමිදුරු දෑසන විටත් මේ පුණ්‍ය භූමිය වෙලාගෙන ඉවරයි. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණය තාමත් මේ දසත විහිදෙනවා. උන්වහන්සේ පුරපු දාන පාරමිතා ධර්මයන් වල තිබෙන බලමහිමය තාමත් මේ පරිසරය තුළ පිරරැව් දෙනවා. ඒ නිසා අපිට සතුටුයි මේ පුණ්‍ය භූමිය මේ තරම් දුරට නිර්මාණය වෙන්නට ගොඩනගෙන්නට එදා අනේ පිරිසුතුමා ගොඩනගපු එතුමා විසින් එතුමාගේ ධන පරිත්‍යාගය නිර්මාණය කරපු මේ පුණ්‍ය භූමියේ බුදුහාමුදුරන්ගේ මේ බින් අඟලක් අඟලක් පාස උන්වහන්සේගේ පාදස්පර්ශ ලබන්නට ඇති නම් බුදු සිරිපතුලෙන් විජාජමාන වුණ මේ පුණ්‍ය භූමිය දැක බලාගෙන ඔබත් සතුටු සිතින් පුණ්‍ය අනුමෝදනාවක් රැස් කරගන්න. ඔබටත් අපි ආරාධනා කරන්නේ පුළුවන් කාලෙක මේ උතුම් පුණ්‍ය භූමිය වන්දනා කරගන්න. අපේ සිතට දැනෙන සුවය සැනසෙල්ල වචන වලට කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තම බුදුහාඳුරු වැඩ හිටපු තැනකට ඇවිල්ලා අපේ සිත ගත නිවා ගන්නවා කියන්නේ අපි අපේ ජීවිතවලට ලොකු සැනසෙල්ලක් සුවයක් ඇති කරගන්නවා. අපි ගත කරන කර්කස විප්ලවක නැත්නම් විකාරකාරී ජීවිතයට අය නැත්නම් අවිවේකී ජීවිතයට ඒ වගේම ගතසිත
විඩාපත් වරිත වෙන ජීවිතයට සැනසෙල්ලක් උදා කරගන්නට නම් මේ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු මේ උතුම් පුණ්‍ය භූමි වන්දනාමාන කිරීමම ඔබට ගතටත් සිතටත් සැනසෙල්ලක් ගෙන දෙනවා. ඒ නිසා අද හිමිදිරි උදෑසනම අපි ඔබට ඔබට වන්දනාමාන කරන්න ඔබ එකතු කරගෙන ආවේ ඒ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමයට අනේ පිටිසුතුතුමා විසින් නිර්මාණය කරලා බුදු පියාණන් වහන්සේට අතපැන්වක් කරලා සංකෙන්ඩියකින් අතපැන්වක් කරලා පූජා කරපු ඒ උතුම් පුණ්‍ය භූමියටයි අපි ඔබ රැගෙන ආවේ. එහෙනම් ඔබටත් අපි මේ වන්දනාමාන කරලා සිත් නිවාගෙන සිත් සනසගෙන ඇති කරගත්තා වූ උතුම් කුසලයේ බලය ඔබටත් ආශිර්වාදයක් වේවා. ඔබ ඒ කුසලයේ සාදු සිතින් අනුමෝදන් වෙත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ හැම දිනකටම සුබදායි දවසක්. තවත් විශේෂ තැනක් හමු වුණොත් සජීවීව ඔයාලට ගෙනල්ලා පෙන්නන්නම්. ඊට පස්සේ දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් ඒ කාලේ හිමියනි ඔබ පිළිසරණ පතා මමත් දෙව්රම් වෙහෙරට වඩිනවා කියන සින්දුව ඔබ අහලා තියෙනවා. ඇත්තෙන්ම මම මේ වෙලාවෙ ඉන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ සුගන්ධ කුටියේ ගන්ධ කිලියේ නැත්තම් ගන්ධ කුටියේ දෙව්රම් වෙහෙරේ කියන මේ නම් වලින් හඳුන්වන ඒ පූජනීය භූමියේ තථාගත බුදු පියාණන් වහන්සේ අවුරුදු 19ක වස් කාලයක් මේ පිම්බිමේ වැඩ හිටියා. ඔබට පේන මේ ලස්සන වැඩ කොටනගිරි සංකීර්ණයේ මෙන්න මේ මැද පෙනෙන කුටුවේ තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ සකසමින් අති පූජනීය ලෙස වැඩ වාසය කරන්නට යෙදුනේ. සකල ලෝකවාසී බොහෝ සත්වයන්ට ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම ඔබට පේන මේ පුණ්‍ය භූමිය දැන් මම ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ඒ සුගන්ධ කුටිය, ගන්ධ කුටිය, සුගන්ධ කුටිය, ගන්ධ කෙලිය පසු කාලීනව දෙව්රම් බෙහෙර නමින් හඳුන්වපු සුදු හඳුන් ලීන් තනුවපු ඒ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය සුගන්ධ කුටියයි අපි මෙලෙස වන්දනා කරන්නේ. ඔබට පේනවා ඒ පූජනීය පරම පූජනීය භූමිය කොයිතරම්නම් සදහැතුන්ගේ ශ්‍රද්ධාවට භාජන වෙලා තියෙනවද කියලා. බලන්න ලස්සනට මල් වලින් සරසලා තථාගත බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඒ කරන පූජෝපහාරය අද දවසේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ සිටපු සුගන්ධ කුටියක් වැඩ ඉන්නේ ජේතවනාරාමේ දෙව්රම් වෙහෙර තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ නිර්මල වූ බුදුදහම ලෝකෙට ගෙනියපු ඒ ලෝකෙට උදාහරපු පුණ්‍ය භූමියේ මේ උතුම් පින්බිමේ තමයි එදා බුදුහාමුදුරුවෝ දෙවියන් අතනරක පැනයකට පිළිතුරු වශයෙන් මහා මංගල සූත්‍රයේ දේශනා කරපු පින්බිම. එහෙනම් ඔබ සාදු සිතින් දෙක බලාගෙන පින් අනුමෝදන් වෙන්න. කොහමද? දැන් හරියටම පාන්දර 5:00 මම ඉන්නේ නේපාලේ. අර පේන්නේ ඔයාලට පේනවනේ දම් පාටින් සහ කොළ පාටින් මේවා ටිකක් ලයිට් ටිකක් වගේ. ඒ තියෙන ඉන්දියාවට යන තැන. මේ නේපාලයත් ඉන්දියාවත් අතරමැද තියෙන බෝඩරේ තමයි මම ඉන්නේ. දැන් අපි ඉන්නේ නේපාලේ. හැබැයි තව සුළු මොහොතකින් අපිට ඉන්දියාවට යන්න පුළුවන්. ඒක අතරමැද තියෙන කලාපයක් නිදහස් කලාපයක්. ඒ නිදහස් කලාපේ තමයි හැමෝටම අයිති. නේපාලයට බුරුට මේ නේපාලට ඉන්දියාවට දෙකටම අයිති. ඉතින් නැති ප්‍රදේශයේ, ඒ කියන්නේ නේපාලට ඉන්දියාවට අයිති නැති ප්‍රදේශය තමයි තියෙන්නේ. ඉතින් අද අපි නේපාලේ ඉඳලා අපි නේපාලට ආවා. නේපාලේ ලුම්බිනිය සහ අනිකුත් ස්ථාන වන්දනාමාන කළා. ඊට පස්සේ අපි දැන් සූදානම් වෙනවා පාන්දරින්ම ආයෙ නැවත වතාවක් ඉන්දියාවට යන්න. ඉතින් බෝඩර් එකකින් බෝඩර් එකට මාරු වෙන තැන තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ලෝකේ බොහෝ තැන්වල මෙහෙම තියෙනවා මාරු වෙන නිදහස් කලාප තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඉන්දියාවට මාරු වෙන තමයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් බලමු අපි ඒ ගමන කොහොමද කියලා. කොහමද? සුබ උදෑසනක් වේවා. ඔන්න පේනවා නේද? අපි ආවා ඉන්දියාවේ තියෙන ඉතාමත් වටිනාම ලස්සනම දර්ශනයක් ඔයාලට පෙන්වන්න. ටච් මහල්. සාජාන් රජුරෝ ආදරේ සෙනෙහසේ වටිනාකම කියාපාන තමන්ගේ ප්‍රියම්බිකාව වෙනුවෙන් තමන්ගේ කුමාරිකාව වෙනුවෙන් ලස්සන නිර්මාණයක් සිද්ධ කරනවා. ඒ තමයි ටච් මහල්. දරුවෝ 14 දෙනෙක් මෙලොවට බිහි කරන අය අවසානයේදී දරුවන් බිහි කිරීම නිසාම ඇය අසනීප තත්ත්වයට පත්වලා මිය පරලෝ යනවා.
ඒ යෑමෙන් ඇයට සිද්ධ වෙනවා ඇයගේ අවසානයේදී සාජන් රජුරන් ඉල්ලනවා ඔබ මට ආදරේ නම් ලෙන්ගතුයි නම් සෙනෙහසයි නම් මා වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කරන්න කියලා. ඔන්න ආදරයේ සිහිවටනය ටච් මහල්. ඔය වෙනව නේද? ඉතින් මේ ඉන්දියාවේ දහසකුත් සංචාරකයන් දශනෙ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ උදෑසන පටන් නැරඹුමට ලක්වෙන ඒ වගේම හැම කෙනාගේම ගෞරවයට පත්වෙන සහ හැම කෙනාගේම ප්‍රිය උපදවන ස්ථානයක් විදිහට ටච් මහල් හඳුනන්න පුළුවන්. අපිත් උදෑසනම ආවා මේ ටච් මහල් දකින්න. ඉතින් පේනව නේද ලස්සන. පරිසරයත් හරිම ලස්සනයි මාස්කාන්තයි. විශාල පිරිසක් මේ ටච් මහල් වලට ඇතුළත් වෙන දොරකඩ. ඉතින් අද අපේ ගමනේ අවසාන කේන්ද්‍රස්ථානයේ නැත්නම් අවසානම නරඹන ස්ථාන කීප තමයි පසු කරන්නේ අපේ වන්දනා ගමනේ. අපි දඹදිව වන්දනා ගමන ආරම්භ කළා. ඉතින් මේ දඹදිව වන්දනා ගමන ආරම්භ කරලා අපි චෙන්නයි වල ඉඳන් කිලෝමීටර් 1000 ගාණක් දිල්ලිය දක්වාම දැන් අපි පැමිණෙමු. තව දිල්ලිය වලට අපි කිලෝමීටර් 200ක් යන්න තියෙනවා. අපි අද දිල්ලිය වලට කිලෝමීටර් 200ක් ගමන් කරනවා. ඉතින් අද දවසේ අපේ මේ දඹදිව වන්දනා ගමන අවසන් කරන අතරේදී අපිට හිතුණා ඔයාලට මේ ටච් මහලුත් පෙන්වන්නට ඕනේ කියලා. මොකද මේ වීඩියෝ බලපු බොහෝ දෙනෙක් ඉන්දියාවේ තිබෙන සුන්දරත්වය දැකම නැති තැන් දැකීම බැලීම සියල්ලක් සිද්ධ කළා. ඉතින් ඒ සියල්ලක් ඒ විදිහ යන අතරේ මට වුමනා වුණා ඔබ නොදැකපු ටච් මහලුත් පෙන්වන්න. ඉතින් ඔන්න ටච් මහල් ඉස්සරහට ආව අපි. හරිම ලස්සනයි, හරිම ප්‍රියපදවන තැනක්. ඉතින් මේ සුන්දර භූමිය හැම කෙනාගේම ආකර්ෂණය දිනාගත්ත තැනක්. දෙස් විදෙස් බොහෝ සංචාරක ප්‍රමාණයක් මේ ආකර්ශනීය භූමිය දැක බලා ගන්න පැමිණෙනවා. ඉතින් ඇතුළට ගිහින් පෙන්වන්න අවකාශ නැහැ. ඔන්න එළියේ ඉඳන් ඔයාලා ටච් මහල් බලන්න. ඔයාලත් ආදරයට තමන්ගේ සිහිවටන තනන්න මෙන්න මේ වගේ තනනවා නම් පේනව නේද? ආදරය කියන්නේ කොයිතරම් දෙයක්ද නේ? සෙනෙහස කියන්නේ කොයිතරම් දෙයක්ද? බැඳීම කියන්නේ කොයිතරම් දෙයක්ද? සංසාරේ බැඳීම් නම් අපි සිඳලන්නට ඕනේ. සංසාරේ බැඳීම් අපේ සංසාර ගමන දිග්ගස්සනවා. හැබැයි මේවා ඉතින් ලෞකික ජීවිතේ එක සිහිවටන. ඉතින් අපේ ලංකාවෙත් මේ වගේ සිහිවටන තියෙනවා. ඔන්න සාජාන් රජුරුව තමන්ගේ ආදරණීය කුමාරිකාව වෙනුවෙන් මේ නිර්මාණය සිද්ධ කළා. ඉතින් සාජාන් රජුරුවන්ගේ පරම්පරාව මට මතක විදිහට පීතෘ ඝාතක පරම්පරාවක්. සාජාන් රජුරුවන්ගේ පුතා සාජාන් රජුරුව මරනවා. ඒ පුතාගේ පුතා එතුමා මරනවා. ඔය විදිහට පීතෘ ඝාතක පරම්පරාවක්. කෙසේ වෙතත් ඔන්න ආදරයේ සිහිවටනේ ලස්සන ටච් මහල බලා ගන්න. එහෙනම් දරුවන් සරණයි. අපි ඉන්නේ අතීතයේ කුරුරට වර්තමානයේ දිල්ලිය නේ හාමුදුරුවෝ. දිල්ලිය. අතීතයේ කුරුරට තමයි බුද්ධිමත්ම ජාතියක් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියේ. ඉතින් බුදුහාඳුරන් කාලේ හිටපු කුරුරට වාසීන්ට බුදුහාඳුරු සතර සතිපට්ඨානය දේශනා කරනවා. ඒ පිම්බීමේ තමයි අපි ඉන්නේ. හැබැයි මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්නට ඕනේ. හැමෝම ඔබගේ අදහස් දක්වන්නට ඕනේ. මේ ඉන්නේ අද දැන් අපි දවස් 18ක් මුළු ඉන්දියාව පුරාවම එකරෙන ගිහිල්ලා අපිට ඉන්දියාවේ තිබෙන ලස්සන තැන්, පූජනීය තැන්, භාගතුන් වහන්සේ ඊටමත් ගෞරවයට බුදුරජාණන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වෙච්ච තැන් වන්දනාමාන අපි කළා. බුද්ධ ගයාව ඉඳන් ඒ වගේම සාංචි ස්තූපයේ පටන් අරගෙන බුද්ධ ගයාව, ඒ වගේම කුසිනාරාව, කෝසලය මේ විශාල රාජ්‍යයන් ගණනාවක් පසු කරගෙන ජනපද ගණනාවක් පසු කරගෙන ඒ වගේම මහරාජ්‍යයන් ගණනාවක් පසු කරගෙන අපි ඉන්දියාව පුරාම වන්දනාමාන කරගෙන ඔන්න දිල්ලියට ආවා. දිල්ලියේ කුරුරටයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් කුරුරට කියලා කියන්නේ මම කිව්වනේ බුද්ධිමත් ජාතිය ජීවිත ජනතාවක්. ඉතින් ඒ කුරුරට වාසීන්ට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනා කරපු පින්බිම්මට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට මේ ගමන් මගේදී අපිට ගමන් නායකයා වුණේ මන්දාරම් නුවර අපේ ධම්මවිජය හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි අපේ පින්බිම්මට නැත්නම් අපේ මේ ගමන් මාර්ගයට ගමන් නායකයා බවට පත් වුණේ. උන්වහන්සේ පාරමිතා දඹදිව වන්දනා සංවිධානය පිහිටවමින් ලක්වැසි බොහෝ ජනතාවකට මේ පූජනීය භූමියන් වන්දනාමාන කරන්නට විශාල සහයෝගයක් මඟ පෙන්වීමක් සිදු කරන හාමුදුරන් වහන්සේ නමක්. ඇත්තෙම උන්වහන්සේ නොසිටින්නට අපිට මේ ගමන වන්දනාමාන කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිසා මම කල්පනා කරේ උන්වහන්සේ සමග පුංචි සාකච්ඡාවක් ඔබට යහපත පිණිස සිදු කරන්න. හාමුදුරනේ මට කියන්න කොපහත් දැන් මේ වෙනකොට කී වතාවක් දඹදිව වන්දනා කරලා තියෙනවද? අපේ දඹදිව ගමන් වාර තුල මේ 43 වෙනි ගමනක් තියෙනවා. 43 වතාවක් අපේ හාමුදුරුවෝ එහෙම 43 වතාවක් දඹදිව වන්දනාමාන කරලා තියෙනවා. හාමුදුරනේ ඔබ වහන්සේ මේ ගමන් මගේදී ඔබ වහන්සේ කොයි ස්ථානයන් වන්දනාමාන කරන්න ජනතාව එකතු පහදා කරගෙන යනවද? ඒ වගේම ජනතාවට ඔබ වහන්සේගේ සංවිධාන ලැබෙන පහසුකම් මොනවද? පොඩ්ඩක් කියන්න බලන්න. මම ඒවා පස්සේ කියන්නම් වලට අපේ හාමුදුරනේ හඳින්ම අහමුකෝ.
භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච මේ බිමේ අපි මුලින්ම වන්දනාමාන කරගන්න හැමදාම සාංචි බිම. සාංචි බිම වදින්නේ අපිට ලක්කස් ජනතාව හැටියට මිහිඳු මහ රහතන් වහන්සේගේ සංගමිත්තාතරදී වැඩම කරන්නේ සාංචිය ඉඳලා. ඒ නිසා මුලින්ම අපි සාංචිය වන්දනාමාන කලින් ඊපස්සේ කොසඹෑ නුවර වදිනවා. කොසඹෑ නුවරින් පස්සේ බරණැස, බරණැසින් පස්සේ බුද්ධගයාව, රජගහ නුවර, විශාලා මහ නුවර, ඒ වගේම කුෂිනාරාව, නේපාලයේ ලුම්බිනිය, ඒ වගේම කපිලවස්තු, සෙවැත් නුවර, සංකස්සහරා දිල්ලියට අපේ අවසාන වන්දනීය බිමට අපි එන්නේ දිල්ලියට. ඔව්. ඉතින් අපේ හාමුදුරුවෝ මේ ගමන් මගේදී ඇත්තෙන්ම හරිම අපිට දක්වපු සහයෝගය. උන්වහන්සේ මේ අපි 90ක කණ්ඩායමක් ආවේ. මේ 90ම කණ්ඩායම තාත්තා කෙනෙක් වගේ අපිව බලාගෙන අපිව ආරක්ෂා කරගෙන අපිට රැකවරණ සලසලා උන්වහන්සේ ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ වගේම මේ සියලු පූජනීය භූමීන් උන්වහන්සේ එකිනෙක විස්තර කරමින් හැම තැනම වන්දනාමාන කටයුතු කරමින් අපේ ජනතාවට මේ වන්දනා ගමනේ කිසිදු අඩුවක් නැති වෙන්න උන්වහන්සේ කටයුතු කරන්න යුතු නැත්නම් වහන්සේ ඒ දක්වපු සහයෝගයට වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් ඔබ වහන්සේට සමග මේ වන්දනා ගමනට ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඊළඟ පාර කොයි කාලෙද හඳුනන අපි එන්නේ? අපි හඳුනන්නේ දැන් අපේ කාර්තු ඉවරයි. පෙබරවාරි මාර්තු මාසෙන් පස්සේ රස්නේ කාලේ ඉන්දියා. එතකොට අප්‍රේල් මයි ජූලි මාසවල අපි දඹදිව වෙන්නේ නැහැ. ඔව්. නැවත අපි එන්නේ අගෝස්තු මාසේ. අපි අගෝස්තු මාසෙන් ආරම්භ කරනවා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියන මාස 4ෙම දඹදිව වන්දනාවට අපි සම්බන්ධ. එතකොට හඳුනන්නේ අපි අගෝස්තු මාසේ පස්සේ මේ දඹදිව වන්දනා ගමන ආරම්භ කරනකොට ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පේජ් එක බලන්න. මම කියන හැමෝටම සම්බන්ධ වෙන්න දඹදිව වන්දනා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ හාමුදුරුවොත් එක්කම සම්බන්ධ වෙන්න. මොකද හාමුදුරුවෝ හරිම විශ්වාසයෙන් ඒ කටයුතු අපිට පහසුකම් සලසලා දෙනවා. කිසිදු තැනක අඩුපාඩුවක් උන්වහන්සේ දකින්න. උන්වහන්සේ හැම කෙනා කෙරෙහිම ලොකු අවධානයකින් මේ ගමනේදී අපි එකතු කරගෙන යනවා. මම දැක්කා උන්වහන්සේ දක්වපු ඒ උනන්දුව. නිසා ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නවා නම් හාමුදුරුවෝ කොහොමද සම්බන්ධ කරගන්නේ? අපි පාරමිතා දඹදිව සංවිධානයේ හැටියට තමයි පොළොන්නරුව නේද? පොළොන්නරුව. මොකද ලියාපදිංචි ආයතනයක් හැටියට බුද්ධ ශාසන අමාත්‍යාංශයේත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ලියාපදිංචි සංවිධානයක් හැටියට අපි සිද්ධ කරගෙන යන්නේ. මේ ප්‍රධාන සංවිධායක හඳුනනවා. ඊට අතිරේක උදව් කරන බොහෝ පිරිසක් ඉන්නවා. අපි මේ ගමනට එන උදව් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඔබටත් අවශ්‍යතාවය තියෙනවා නම් දඹදිව වඳින්න විශ්වාසවන්තව මනවින් මේ සියලු සිද්ධාස්ථාන දැක බලා වන්දනාමාන කරගන්න අවශ්‍යයි නම් අපිව අමතන්න පුළුවන්. අපේ දුරකථන අංක කිහිපයක් තියෙනවා. ඒ වගේම අපේ WhatsApp සමූහයට මැසේජ් එකක් දාලා එකතු වෙන්නත් පුළුවන්. ඒ විස්තර ඔබට අවශ්‍ය පරිදි ගලප ගන්න පුළුවන්, අහගන්න පුළුවන්. හාමුදුරුවෝ අංක කිව්වොත් පොඩ්ඩක් දුරකථන අංක. මගේ පෞද්ගලික දුරකථන අංක දෙකක් තියෙනවා. එකක් 071යි 189යි 342. අනිත් එක 077යි 22යි 95යි 670. ඔව්. ඒ අංක වලට කතා කරොත් හාමුදුරුවෝ සම්බන්ධ වෙන්න පුළුවන් නේද? හැබැයි හාමුදුරුවෝ නිතරම විදේශගත වෙන නිසා උන්වහන්සේ සම්බන්ධ කරගන්න කීප වතාවකම අපට ආමන්ත්‍රණය කරන්න වෙයි. ඊළඟට වහන්සේ තවත් වන්දනා ගමන් යනවා නේද නේද? දඹදිව විතරක් නෙවෙයි තව කොහෙද ගමන් කරන්නේ? ඒ වගේම අපි තායිලන්තේ, බුරුමේ, වියට්නාමයේ ආදී රටවලත් අපි වන්දනාමාන කරගන්න, දකින්න බලන්න යන අපේ සංචාර කීපයක් තියෙනවා තමයි. ඒවත් අපි යනවා. ඉන්දියාවෙත් ඊට අමතරව අපි වෙනත් ප්‍රදේශ කීපයක අපි සංචාර සංවිධානය කරගෙන යනවා. මේ වසරේ අන්තිම කාලේ අපි හඳුරන්නේ අපි අලුත්ම ගමනක් අපි එනවා. ඒ තමයි මේ අපිටත් බැරි වෙච්ච අවස්ථාවක් සාංචිය ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න එක. අපි සාංචිය ධාතුන් වහන්සේලා සරියුත් මොගලන් දෙන වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරලා ඉන්නනතුරු අජන්ත ඇල්ලෝරා බලාගෙන මේක බලන්න ඕන දෙයක් ඇත්තටම මේ බලාගෙන චෙන්නයි දක්වා ගිහිල්ලා අපි තිරුපති අවසානයේ දවසේ තිරුපති වන්දනාමාන කරගෙන චෙන්නයි වලින් අපි ලංකාවට යන්න මේ වසරේ අන්තිම කාලේ තව ගමනක් අපි අලුතෙන්ම හදලා තියෙනවා. ඒක සුවිශේෂයි. මොකද සරියුත් මොගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ. ඊට අමතරව අජන්ත සහ ඇල්ලෝරා ලෙන් සිතුවම් බලන්නත් අපි ඒ ගමනේ යොදා ගන්නවා. ඔව්. ඉතින් හරිම සතුටුයි හාමුදුරුවෝ වගේ කෙනෙක් ඇත්තේ මම මේ දඹදිව වන්දනා ගමන හරි අකමැත්තෙන් හිටියේ. මොකද එන පහසුකම් කොහොමද මේ වන්දනාමාන කරගන්න පුළුවන්ද කියන හැඟීමත් එක්ක හැබැයි උන්වහන්සේත් එක්ක ගමනට එකතු වුණායින් පස්සේ තමයි දැනගත්තේ උන්වහන්සේ හරිම පළපුරුද්දක් ඇති, හරිම විශ්වාසනීයත්වයෙන් යුක්තව හැම කෙනාටම කරදරයකින් තොරව මේ පූජනීය භූමිය වන්දනා කරගන්න උන්වහන්සේ අපිව එක් කරගෙන ආවා. අපිට පහසුකම් සැලසුවා. ඔබ වහන්සේට ගොඩක් පිං. ඉතින් අපි මේ වෙලාවේ වෙත් ඉන්නේ මම කිව්වා කුරු රටට අතීතයේ වර්තමානයේ දිල්ලියට. ඉතින් දිල්ලියේ මේ භාගතුන් වහන්සේ මෙතන තමයි සතර සතිපට්ඨාන දේශනා කරේ කියලා අශෝක සෙල්ලිපියක තුල සඳහන් වෙනවා. ඒ සෙල්ලිපියත් මම ඔබට පෙන්වන්නම්. ඉතින් මේ විදිහට පරම පූජනීය භූමියකට ඉතින් ඔබට විශ්වාසවන්තයෙන් යුක්තව මේ පූජනීය භූමින් දැක බලාගෙන වන්දනාමාන කළ යුතුමයි ඔබ. නේ බොහෝ දෙනෙක් කියනෝනේ ලංකාවේ බුදුහාඳුරු ඉපදුනා,
ලංකාවේ බුදුහාඳුරු ඉපදුනේ මෙන්න මේ තැන්වල කියලා. මම දැක්ක කමෙන්ට් දාලා තියෙනවා ගොඩක් අදහස් දක්වලා තියෙනවා මේ බුදුහාඳුරු ලංකාවේ ඉපදුනේ ඇයි ඔබ වහන්සේ ඔය වගේ තැනකට ගිහින් වන්දනා මාන කරන්න ගියේ කියලා. ඒක ඇත්තන්ගේ කැමැත්තනේ. නේ බොහෝ ඇත්තන්ට මේ බුදුහාඳුරන් කාලේ ඉඳන් මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියා. ඉතින් එයාගේ මතයන් අපිට ඛණ්ඩනය කරන්න උවමනාවකුත් නැහැ. ඒක සඳහා අපි මේ මහන්සි විය යුත්තේත් නැහැ. මොකද බුදුහාමුදුරුවොත් ඒ මිත්‍යා දෘෂ්ටියන්ගේ මතයන් ඛණ්ඩනය කරන්න ඕනකට වඩා උන්වහන්සේ කටයුතු කළෙත් නැහැ. මොකද මේ ඉන්දියාවේම හිටිය අය වෙනකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ලංකාවේ ඉන්නවා කියන එකත් අහන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ අයට එහෙම අය කියන්නේ නැත බුදුහාමුදුර ලංකාවේ ඉපදුනා කියලා කියන්නේ එක වතාවක්වත් මේ දඹදිව වන්දනා ගමනට සහභාගී නොවුන පිරිස්. මේ සත්‍ය සිදුවීම අවුරුදු දහස් ගානක ලිඛිත ඉතිහාසයක් පුරාවිද්‍යාත්මක සාධක ගණනාවක් තියෙන මේ තොරතුරු දැකපු නැති අය. ඉතින් ඒ නිසා ගල් ගෙඩි පෙන්නලා ලිම් පොකුණු පෙන්නලා මෙතන තමයි බුදුහාමුදුර ඉපදුනේ මෙතන තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මේ අකුරුකේ නැතන් මේ අභිනිෂ්ක්‍රමණය කරපු තැන මෙන්න මෙතන තමයි බුදු වුණ තැන කියා වහා ගල් ගෙඩි පෙන්න කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් සාහිත්‍යමය මූලාශ්‍රයක් නැතිව කටයුතු කරන චීවර පොරවගත්ත චීවර ධාරිනුත් ඒ වගේම බොහෝ පිරිසකුත් කටයුතු කරනවා අපි දන්න වර්තමානයේ. ඉතින් මේක අපේ රටේ වර්තමානයේ මේ ඇතිව තිබෙන ගැටලුවක්. මේවට ඉතින් සියලු දෙනාම වගකිය යුතුයි. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතින් මට පෙන්වන්න උවමනා වුණේ මේ දඹදිව වන්දනා ගමනේදී අපි දැක බලපු තැන් ඒවා හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඒ වගේම හරිම ආධ්‍යාත්මික වටිනාකමක් ගෙන දෙනවා. හැම කෙනාගේම සිත් සතන් සූපත් වෙනවා. ඉතින් ඔබ අපිත් එක්ක එකතු වුණා මේ ගමනේදී. ඔබ නිතරම මේ ගැන තොරතුරු ඇහුවා. හාමුදුරනේ ඊළඟ වීඩියෝ කොයි වෙලාවද දාන්නේ? හාමුදුරනේ අපිට තව ටිකක් තොරතුරු පෙන්නන්න. අපි දැකපු නැති තැන් ඔබ හසර ගොඩක් පෙන් සිද්ධ වෙනවා කියලා. ඇත්තෙම මම කිසිම දෙයක් බලාපොරොත්තු නෙමෙයි මේ දේ කළේ. භික්ෂුවක් වශයෙන් භික්ෂුවගේ කාර්යභාරය ධර්මයේ sannivedanaya කිරීම, ධර්මයේ ජනතාව හදා බෙදා දීම. ඉතින් මේකත් එක ඇත්තම ධර්ම sannivedanයක්. තථාගත බුදු පියාණන් වහන්සේ අපි අදහන අපි විශ්වාස කරන ශාස්ත්‍රඥ වහන්සේගේ උප්පත්ති ස්ථාන ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ ගලාගෙන ගියපු තැන් දැක බලා ගැනීම අපේ කාගෙත් අපි කාටත් වටිනාකමක්. ඒක බුදු පියාණන් වහන්සේ පවා දේශනා කළා තිබෙනවා. උන්වහන්සේගේ ඒ සතර සිද්ධාස්ථාන වන්දනාමාන කර ගැනීම මහත් කුසලයක් කියලා. ඉතින් ඒ වන්දනාමාන කරගත්ත හරිම සතුටේ මේ දවස් 17 අපි මේ ಭಾರತයේ වන්දනාමාන කටයුතු නිරත වුණා. කිසිදු කරදරයක් පීඩාවක් අපිට ඇති වුණේ නැහැ. අපි ඒ සියලු කටයුතු දැක බලාගෙන හරිම සද්ධාවෙන් හරිම ගෞරවයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ ජීවමාන දැක්ක හා සමානව අපිට ඒ වන්දනාමාන කටයුතු බුද්ධ ගයාවේදීම සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ගොඩාක් පින් කරගත්තා. ඒ සියලු පින් මා හැදුවැඩු මව දෙමව්පියන්ටත් මට සිත් සතර ලබා දුන් ගුරුතුමන්ලාටත් ඒ වගේම මට ප්‍රෝජ්ජාව පැවිද්ද ලබා දුන් ගුරුතුමන්ලාටත් ඒ වගේම මාහට මේ ගමන් මගේදී සහයෝගය සලසා දුන්න අපේ ධම්මවිද්‍යා හාමුදුරුවෝ ඇතුළු අපේ කණ්ඩායමටත් ඒ වගේම ලංකාවේ මේ ಭಾರತයට එන්නට මට පහසුකම් සලසපු සෑම සිළු දෙනාටමත් අපේ මේ වීඩියෝ දැකලා ඒ සඳහා ශ්‍රද්ධාව උපදවාගෙන පින් සිතිවිලි ඇති කරගත්ත ඔබ හැම දෙනාටමත් අනන්ත බුදුගුණ බලයෙන් තුන්වන්ගේ පිහිට ආශිර්වාද බලයෙන් මේ සංසාර ගමන කෙටි වෙලා චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හෙට රාත්‍රියේ ලංකාවට එනවා. ඉතින් හෙට ඉඳන් ආයේ මෙසිත් තරණ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ, පටන් ගන්න තියෙන්නේ. මෙසිත් තරණේ පාරමිතා මහාසය අපි ආරම්භ කරලා තියෙනවා දැන් නිර්මාණය කරන්න ගොඩනගන්නට. ඒ සඳහා දැන් අපි හෙට ඉඳන් අනිද්දා ඉඳන් වැඩ පටන් ගන්නට ඕනේ ගිහිල්ලා. ඉතින් ලොකු විවේකයක් මානසික සුවය ගෙන දෙන විවේකයක් ලැබුණා. ඒ විවේකයත් එක්ක අපි ඇත්තම ගොඩක් පින්දහම් සිද්ධ කරගත්තා. සසර ගමන කෙටි කරගන්න පුළුවන් පින්දහම් කුසල ධර්ම වඩා ගන්නට යෙදුණා. ඉතින් නැවත නැවත තුමට සිහිපත් කරන්නේ මේ පූජනීය භූමින වන්දනාමාන කරගන්න ඔබත් එන්න ඔබේ සිත සතන් සූපත් කරගෙන මේ ලස්සන පින් බිම දැක බලා ගන්න. එහෙනම් ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. උතුම් තුරුණුවන්ගේ පිහිට ආශිර්වාද බලයෙන් මේ සංසාර ගමන කෙලවර චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.